ඒ වගේම අපිට දුකේදී සැපේදී අපේ ළඟින් හිටපු ස්වාමීන් වහන්සේලා අතර නිරන්තරයෙන් අපිට ශක්තියක් වන ස්වාමීන් වහන්සේලා අතරින් අපිට හැමදාමත් ආශිර්වාදය කරන අපේ පැවිදි ජීවිතය තුළ අපි ලබන හැම ජයග්‍රහණයක් තුළම අපිට අවංකව ආශිර්වාද කරන අපිට රැකවරණය ලබා දෙන ස්වාමීන් වහන්සේලා අතර අපේ හාමුදුරන් වහන්සේ අපිට නිරන්තරයෙන් මේ අවංක ආශිර්වාදය අපිට මුසු කරමින් අපිව රැක ගන්නට අපිට ආශිර්වාදයන් කරන්නට අපිව දිරිමත් කරන්නට අපේ පැවිදි ජීවිතය වඩාත් බබලවන්නට උන්වහන්සේගේ ආශිර්වාදය අපිට නිරන්තරයෙන්ම ලබලා දෙන ස්වාමීන් වහන්සේ නම. ඒ නිසා විශේෂයෙන්ම අද උන්වහන්සේ අපේ විහාරස්ථානයේ මේ ධර්ම දේශනා පින්කමට වැඩම කරන්නට ලැබීම එක පැත්තකින් ලොකු භාග්‍යයක්, ලොකු සතුටක් හදවතේ ඇති කරගෙන තමයි මේ අවස්ථාව තුළ මේ උතුම් වූ කටයුත්ත තුළ මේ ආකාරයට අද දවසේ ආරම්භ කරන්නට අපි කටයුතු සූදානම් කරගන්නට යෙදුනේ. ඒ නිසා අද දවසේ මේ සිද්ධ කරන අසිරිමත් මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිද්ධ කරනවා කොටගම ගොඩපාර දේවනාරායන මහත්මයා සහ නෝනා මහත්මිය සහ දරුවන් ආදී කොට ඇති පවුලේ හැමදෙනාම එකතු පහදා වෙලා තමයි මේ අසිරිමත් මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිද්ධ කරනු ලබන්නේ. විශේෂයෙන්ම ප්‍රධාන අරමුණ හැටියට මුදුන්පත් කර ගන්නට යෙදෙනවා දේවනාරායන මහත්මයාගේ කරුණා දේවනාරායන මහත්මිය ආදී මේ දෙපළගේ මේ දෙපළට ආශිර්වාදයන් එක් කරන්නට නිදුක් නිරෝගී භාවයන් එක් කරන්නට ඒ වගේම විදේශගතව සිටින අමිත දේවනාරායන මහත්මයාගේ රැකී ආරක්ෂා ආදී සියල්ලක්ම ਸਰවපකාරයෙන්ම සාර්ථකමත් වේවා කියන ප්‍රාර්ථනාවත් හදවතේ ඇති කරගෙන ඒ වගේම මිය පරලෝයන්ට යෙදුන කපිල දේශප්‍රිය දේවනාරායන මහත්මයාට සහ තරංග සංජීව මහත්මයා ඇතුළු පවුලේ මිය පරලෝකීය හැම දිනාටම ආශිර්වාදයන් එක් කරන්නට පුණ්‍යානුමෝදනාවන් එක් කරන්නට ඒ වගේම මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට සාර්ථක කරගන්නට සහාය දුන් උදව් උපකාර කරන්නට යෙදුනා වූ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවන දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරගෙන අද මේ උතුම් වූ පින්කම සිද්ධ කරන අපේ දායක දේවනාරායන පවුලේ හැම දිනාගෙම ප්‍රධාන අරමුණ හැටියට මුදුන්පත් කරගන්නට යෙදෙනවා. ඒ නිසා මේ පිරිසට ලොකු ඕනෑකමක් තිබුණා අපේ විහාරස්ථානයේ මූලික කරගෙන සතර පේරුවේ දායක පින්නතුන් හැම දිනාටම බණ අහන්නට මේ බෝධීන් වහන්සේ බෝධි මළුව මූලික කරගෙන අපේ හාමුදුරන් වහන්සේ වැඩම කරවගෙන මේ වගේ උතුම් වූ ධර්ම දේශනා පින්කම සිද්ධ කරගන්නට විශාල ඕනෑකමක් ඒ පවුලේ උදවියට තිබුණා. ඉතින් ඒ අනුව අද දවසේ මේ උතුම් වූ පින්කම සිද්ධ කරගන්නට අවශ්‍ය දායකත්වය ඒ පවුලේ උදවිය විසින් හැමදෙනාම එකතු පහදා වෙලා සිද්ධ කරගන්නට යෙදුණා. ඒ නිසා කාල වේලාවක් ඉක්ම ගොස් තිබෙන නිසා අපි බොහොම ගෞරවයකින් උත්ව අපි දැහැත් වටේ පිළිගන්වලා අපි ආරාධනා කර සිටිමු අප කෙරේ අනුකම්පාවෙන් මේ උතුම් වූ ධර්ම දේශනාව ඉෂ්ට සිද්ධ කළ දින හැටියට. හොඳයි සියලු දෙනාම සාදුකාරයක් දෙන්නකෝ. පන්සිල් සමාදන් වෙන්න සියලු දෙනාම নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි
සරණාගමනං සංපුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මුකදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා යතාපි පුෂ්පරාසිම්මා කෛරාමාලේ ගුණං බවෝ එවං ජාතේන මච්චේන කත්තම්බං කුසලං බවන්ති කොටගම ඓතිහාසික පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී කුඹල්දේවල ශ්‍රී ශ්‍රද්ධර්මෝද පිරිවෙනෙහි ආචාර්ය අපේ සාරද පණ්ඩිතාම්දුරන් වහන්සේ ප්‍රධාන පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්වත්නි අද දේවනාරායන පවුලේ පිරිස එකතු වෙලා ඒ පවුලේ මිය පරලොව ගිය දෙමව්පියෝ ඥාති සහෝදර සියලු දෙනාම සිහිපත් කරගෙන ඒ අයගේ සසර ජීවිතවලට පින් අනුමෝදන් කිරීම සඳහා ඒ පවුලේ පිරිස විසින් අද ඔබේ විහාරස්ථානයේදී මේ මහා පින්කම සිද්ධ කරනු ලබනවා. මේ පින්කම අපේ සමහර අය මට මාස එකමාරකට දෙකකට විතර වැඩි ඇති මේ ආරාධනාව කරලා. එදා ඉඳලා තමන්ගේ පවුලේ අයට මතක් කරලා ගම්වාසී හැමදෙනාට මතක් කරලා අද මැදින් පුන් පොහොය දවසේ ඔබේ විහාරස්ථානයේ මේ පිම්බිමේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්න සියලු කටයුතු සූදානම් කරගන්න යෙදුණා. පින්වතුනි බණ අහන එක මහා පින්කමක්. ජීවිතේ මහා ආනිසංසයක් කුසලයක් ජීවිතේ
ළඟා කරගන්න පුළුවන්කම තිබෙනවා. අද මෙතනින් බණ අහලා නැගිටලා මේ පිරිස යනකොට බොහෝ කාරණා කීපයක් දැනගෙන මෙතනින් ඔබට නැගිටලා යන්න පුළුවන්කම තියෙනවා. මම ගාථාවක් මාතෘකා කළා. යතාපි පුෂ්ප රාසිම්හා කෛරා මාලේ ගුණන් බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුන් කියලා. බලන්න ඒකේ තේරුම. මල්කරුවෙක් මල් කූඩයක් අරගෙන වනගත වෙලා ගස්වල පිපිලා තිබෙන පාට පාට මල් කඩාගෙන බඳුනට එකතු කර ගන්නවා. එහෙම එකතු කරගෙන ඇවිදෙල්ලා තැලිලා පොඩි වෙලා ගිය පරමල් ඉවත් කරලා එක මල අරගෙන ලස්සන අවශ්‍ය තැන්වලට වර්ණවත් භාවයක් යොදලා මල් මාලාවක් ලස්සනට ගොතනවා. තමන් ගොතපු මල් මාලාව දිහා තමන් දැකලා සතුටු වෙනවා. පරමල් එකතු කරලා ගෙතුවොත් ඒ මල් මාලාවේ ලස්සන නැහැ. පරමල් ඉවත් කරලා අලුත් මල් එකට එකතු කරලා ගොතපුවාම තමයි මේ මල් මාලාවේ ලස්සන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කළා පින්වතුනි ඔබ අපි හැමදෙනාගේම ජීවිතේ මල් මාලාවක් වෙන්න ඕනේ. ලස්සන මල් මාලාවක්. ජීවිතේට ගුණධර්ම එකතු කරගන්න. සාරවත් දේවල් ජීවිතේට එකතු කරගන්න. සත්පුරුෂ ජීවිතයේ ගොඩනගා ගන්න ජීවිතයක් බවට පත් කරගන්න අපි හැමදෙනාටම පුළුවන් වෙන්න ඕනේ. පරමල් එකතු වුණොත් මල් මාලාවේ ලස්සන නැහැ. ජීවිතේ ඔබ කුසල් කරන්න වගේ පාප ධර්ම අකුසල ධර්ම සිතුවිලි ජීවිතයේ සිද්ධ කරනවා නම් ඔබේ ජීවිතේ ලස්සන වෙන්නේ නැහැ. පරමල් ඉවත් කරනවා කියන්නේ ජීවිතෙන් අකුසලයේ බැහැර කරනවා. කුසලයේ ජීවිතයට ළඟා කරගෙන සත්පුරුෂ ජීවිතයක් ගත කරන්න ඔබ හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. අද මම හිතනවා මේ වෙලාවේ ඔබට මේ බණ ටික අහලා මෙතනින් නැගිටිනකොට මේ අම්මලා තාත්තලා දරුවෝ වැඩිහිටි පිරිස හැමදෙනාම බොහෝ දහම් කාරණාවක් ජීවිතේ තේරුම් අරගෙන තමයි ඔබ මෙතනින් නැගිටින්නේ. ඒ නිසා පින්වතුනි බණ අහන එක පිං සිද්ධ වෙනවා නිවනට හේතුවක් වෙනවා වගේම මේ ගත කරන මනුස්ස ජීවිතයට ඊටාම සැපවත් වෙනවා. යහපත් දේ නිවැරදිව අවබෝධ කරගෙන මේ ධර්මය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා. අද මැදින් පෝය. දැන් බලන්න හිතට ගන්න මැදින් පෝය. අවුරුද්දට පෝයවල් කීයද? 12යි. අධික පෝයක් ආවොත් 13ක් වෙයි. පන්සල් ඉන්නේ මාසෙට එකක් වුණොත් අවුරුද්දට දින 12යි. හිතලා බලන්නකෝ. මාසෙට එක පෝයයිනේ. අවුරුද්දට පෝයවල් 12යි පන්සල් ආවොත් දින 12යි. හිතට එකගව කල්පනා කරලා බලන්න අපිට පෝයටවත් පන්සලට එන්න වෙලාවක් තියෙනවද කියලා. අද මේ බණ ටික සූදානම් කරපු මේ දේවරායන පවුලේ උදවිය අපේ මේ සමහර අයහම කට්ටිය අද සූදානම් කරා නෙමෙයිනි සති ගාණක් මාස ගාණක ඉඳලානි දන්නවනේ ගමේ පන්සලේ බණක් තියෙනවා කියලා. පින්වත් පිරිස බණ අහන්න ඇවිදින්න තියෙනවා. අද මොන වැඩ කටයුත්ත ගෙදර තිබුණත් ඒ ඔක්කොම නතර කරලා අම්මලා තාත්තලා දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ මේ පන්සලට ඇවිදින්න අද වාඩි වෙලා බණ අහන්න. වෙනදට වඩා අද හරි වටිනවා. අද මැදින් පෝය. එහෙම හිතට ගත්ත අය ඉන්නවා.
හිතලා බලන්න මෙතෙන්ට බණ අහන්න ආපු අම්මලා තාත්තලා තමන්ගේ දරුවොත් එකතු කරගෙන බණ අහන්න ආවද කියලා. ඔබ බණ අහන ගමන් හිතන්න මෙතන සංගීතයක් තිබ්බනම් කොහොමද? හිතලා බලන්නකො සංගීතයක් තිබ්බනම් කොහොමද කියලා මෙතන. ඒ නිසා පින්වතුනි ජීවිතේ වරද්දා ගන්නේ නැතිව නිවැරදි කරගන්න අපි හැමදෙනාම කල්පනා කරන්න ඕනේ. අවබෝධයක් ඇතිවම අපි හැමදෙනාම කටයුතු කරන්න ඕනේ. අද මම ඔබට ධර්ම දේශනාවේදී මතක් කරලා දෙනවා අම්මලා තාත්තලා දරුවෝ අතර තියෙන සම්බන්ධතාවය. බලන්න මේ ටික තියෙනවද කියලා. අද ඒක තමයි මේ ධර්ම දේශනාවේ මතක් කරන්නේ. අම්මලා තාත්තලා දරුවෝ අතර මොන වගේ සම්බන්ධතාවයක් තියෙන්න ඕනද කියන එක පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කළා. සිඟාලකට කියලා අපි කවුරුත් දන්නවනේ. සිඟාලකට විතරක්ද වැදගත් වෙන්නේ? අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ නැද්ද? අපට කොච්චර අපේ ජීවිතේ වැදගත් වෙනවද? ඒ සූත්‍රයේ තියෙනවා දෙමව්පියන්ගෙන් කාරණා 5ක් දරුවන්ට ඉෂ්ට වෙන්න ඕනේ. දරුවන්ගෙන් කාරණා 5ක් දෙමව්පියන්ට ඉෂ්ට වෙන්න ඕනේ. එතකොට තමයි මේ අම්මලා තාත්තලා දරුවෝ අතර සම්බන්ධතාවය තියෙන්නේ. එහෙම නැති වුණොත් ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න බෑ. මේ ඉන්න අම්මලා තාත්තලා හිතට ගන්න ඔබ කියන්න බලන්න ඔබ අම්මා කෙනෙක් නම් ඔබ තාත්තා කෙනෙක් නම් ඔබ තමන්ගේ දුව පුතා වෙනුවෙන් සිද්ධ කරන්න තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනිම කාරණේ මොකද්ද? දරුවෝ හදන අම්මලා තාත්තලා දැනගන්න එපේ. මගේ දුවට පුතාට මං ඉෂ්ට කරන්න ඕන පළවෙනිම කාරණේ බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කරපු පළවෙනිම කාරණේ මොකද්ද කියන එක. තල බලන්න මේ වෙලාවේ මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි කාරණාව තමයි තමන්ගේ දරුවන් වැරැද්දෙන් නිදහස් කර ගැනීම, වරදෙන් මුදවා ගැනීම. දැන් ඔබට හිතෙනවද එතකොට දරුවෝ වැරදි කරනවද? මේ ඉන්න අම්මලා තාත්තලා කැමතිද තමන්ගේ දරුවෝ වැරදි කරනවා කියලා කිව්වොත් පිළිගන්න කැමතිද? මං හිතන්නේ මේ අම්මලා කවුරුවත් පිළිගනී කියලා, මේ තාත්තලා පිළිගනී කියලා. තමන්ගේ දුව පුතා වැරද්දක් කරා කියලා අම්මලා තාත්තලා එහෙම පිළිගන්නේ නැහැ. පිළිගන්න අය ඇති. හැබැයි එහෙම පිළිගන්නේ නැහැ. වැරද්දක් කරා දැක්කේ නැති විදියටම ඉන්නවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔබේ දුව පුතා අන්න මේ වැරද්ද කරා කියලා කිව්වොත් සමහර විට කියපු කෙනාට කියයි ඔබ ඉතින් මගේ දුවට පුතාට පද හදන එක තමයි කරේ. එහෙම කියයි. එහෙම තමයි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බලන්න එදා දැකපු දේ, දැනට අවුරුදු 2500කට එහා දැකපු දේ අද බලන්න සිද්ධ වෙන විදිය. දරුවෝ වැරදි කරන්නේ නැද්ද? ඕන තරම් වැරදි කරනවා. ඔබගේ දුව පුතා ඔබ කියන දේ අහනවද? හිතට එකගව කල්පනා කරලා බලන්න. හැන්දෑ වෙනකොට කොහෙද ඉන්නේ? පාලං උඩ බෝක් උඩ පාළු ගෙවල් වල පාළු වතු වල බාණ්ඩ කොච්චර දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාද කියලා. අපි දන්නවනේ මේ සමාජයේ ඕන තරම් ඒවා සංසරණය වෙනවනේ. කුඩු ගහන අය නැද්ද? ගංජා උරෝන අය නැද්ද? ටැබ්ලට් ගහන අය නැද්ද? විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒවට හුරු වෙලා ජීවිතේ කරගෙන හොරමැරකම් කරගෙන තක්කඩිකම් බේබදුකම් කරගෙන ජීවත් වෙන අය නැද්ද? අම්මලා තාත්තලා කියන දේ අහනවද? එහෙම අහන්නේ. ඇහුවනම් කෝ බලන්නකෝ දැන් ඊයේ පෙරේද අර සාමාන්‍ය පෙළ විභාගෙ තිබ්බා නේද? ඔය දුන්නේ පාරවල් වල දිගට අරහට. කෝ පොළු අරගෙන ගහගත්තේ.
ඔය මහපාරේ දුන්නේ සවල් එහෙම අරගෙන සවල් වලින් එහෙම අරගෙන දුන්නේ. මේ බණහන රටේ මේ ධර්මයේ පිළිගන්න රටේ මම මේ දේ කියන්නේ ඒ දේ ඒ දරුවෝ කරනකොට හෙට ඔබේ දරුවෝ කරන්න පුළුවන්. ආන් ඒකයි මම මේ කියන්නේ. දරුවන්ගේ වැරද්ද වැරදි විදිහටම දකින්න ඕනේ. ඒ විදිහට දකින්න බැරි නම් ඒ දෙමව්පියන්ගෙන් වැඩක් නෑ. එහෙම තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන අපිට. අපිට යහපත් වෙනුවෙන් ජීවිතයක් ගොඩනගන්න පළවෙනි දේ දරුවෝ වැරද්දෙන් නිදහස් කරගන්න ඕනේ. වැරදි කරන තැනට පාර හදන්න එපා. වැරද්ද දැක්ක තැන දඬුවම දීලා ඒක නිවැරදි කරගන්න පුළුවන් නම් ඒ අම්මට තාත්තට තමන්ගේ දරුවා යහපත් කරගන්න පුළුවන්. එහෙම යහපත් කරගන්න බැරි වෙච්ච දරුවෝ තමයි වැරදි වැඩවල පෙළඹෙච්ච දරුවෝ තමයි අද බන්ධනාගාරගත වෙලා ඉන්නේ. බලන්නකො දවල් 12ට ගිහලා බන්ධනාගාර ළඟ අම්මලා ඉන්නවනේ බත් පැකට් එක තියාගෙන. පුතා දුව බලන්න. අවුරුදු ගණන් අච්චු කරලා එල්ලුම් ගහ නියම කරලා ඔය පහුගිය දවස්වල ගියේ පොලිමට කෝ ඒවා කරනකොට හිතුවද මේවා වුණොත් අපට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ජීවිතාන්තය දක්වා ඉර දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. මරණීය දණ්ඩනය සිද්ධ වෙනවා. නීතියට එහා දෙයක් අපිට කරන්න බෑ. අපි නීතියට යටත් වෙන්න ඕනේ. හිතුවද නෑ. කවුරුවත් කියන දේක් පිළිගත්තද නෑ. මේ තමයි බණහන් නැති එකේ විපාක. මේ තමයි පන්සල් එන්නේ නැති එකේ විපාක. ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ පින්වතුනි. මේක තේරුම් ගන්න බැරි වුණොත් අපේ ජීවිතේ වරදිනවා. හැබැයි සසර මේ ජීවිතේ වැරදුනොත් සසරම වරදිනවා. පාප මිත්‍රයන් අසුරු කරන තැනට යන්න එපා. පාප මිත්‍රයන් අසුරු කරන තැනට තමන්ගේ දුව පුතා යොමු කරවන්න එපා. මේක හිතට ගන්න. සත්තු මරණ මිනිහෙක් ඇසුරු කරොත් සත්තු මරණ විදිය උගන්වනවා මිසක් සිල් ගන්න විදිය උගන්වනවද? හොරකම් කරන මිනිහ ඇසුරු කරොත් ඌ උගන්වන්නේ හොරකම්කම තමයි. මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනා, කසිප් වලට ඇබ්බැහි වෙච්ච කෙනා ඌ උගන්වන්නේ බොන එක විතරයි. බණහන එක උගන්වන්නේ. පංච දුස්චරිතයන් කරන අය ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන කෙනාට උගන්වන්නේ පංච දුස්චරිතයම තමයි. ආයි වෙන දෙයක් නෙමෙයි උගන්වන්නේ. මුළු මේ ජීවිතේ නෙමෙයි සංසාර ජීවිතේ වරදිනවා. සසරත් වැරදිලා මේ ජීවිතේත් වැරදිලා අපායෙත් වැටිලා කල්ප ගණන් අනන්ත අප්‍රමාණ දුක් විඳින තැනට අපටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම වෙන්න ඕනේ නේ. අපට පිවිතුරු දහමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒ දහම අපි ජීවිතේ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ අම්මලා තාත්තලා මතක තියාගන්න. ඔබ මේ බණහන්න වගේ ඔබගේ දුවගේ පුතාගේ වැරද්දක් ඔබ දැක්කනම් දැකපු දන නිවැරදි කරවන්න. ඒ නිවැරදි කරන්න බැරි වුණොත් එයාට අනාගතයේ බන්ධනාගාරේ තමයි අයිති වෙන්නේ. සිරපත් කන්න තමයි අයිති වෙන්නේ. දරුවන්ගේ ජීවිත කොච්චර විනාශ වෙලා තියෙනවද කියලා බලන්න. මද්ද්‍රව්‍ය වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා බලන්න. ඒ ජීවිත කොච්චර විනාශ වෙනවද? දැන් එහෙම දේවල් කරන දුරාචාරයට යොමු වෙන මද්ද්‍රව්‍ය වලට යොමු වෙන ඒ අයටද මේ රට බාර දෙන්නේ? ඒ අයද මේ රට අපේ සංස්කෘතිය රකින්න ඉන්නේ? ඒ අයද මේ බුද්ධ ශාසනය රකින්නේ? ඒ අයද මේ ආගම දහම මේ සියලු දේවල් රකින්නේ? ඒ අයද රටට උපදෙස් දෙන්න ඉන්නේ? හිතලා බලන්න කොච්චර අපි ජීවිතේ වරද්දගෙන තියෙනවද කියලා. මම ඒකයි කිව්වේ දරුවෝ වැරදි කරනවා. මම මේ කියන්නේ සියලු දෙනාම කරනවා කියන එක. හැබැයි බහුතරයක් එහෙම වෙන තැන් තියෙනවා. අපි දන්නවා ඒවා. ඒ නිසා ළමා අපචාර කොච්චර සිද්ධ වෙනවද? කොච්චර ජීවිත විනාශ වෙනවා තියෙනවද? පාසල් පද්ධතියට බලන්න කොච්චර මද්ද්‍රව්‍ය යනවද කියලා. මේ දෙමාපියෝ දන්නේ සූස්කම විදිහට ඒවා යනවා. ඒවා හසුරුවන අය එළියේ ඉන්නවා. ටැබ්ලට් එක පුතාට ගානට අතට දෙනවා, දුවට දෙනවා. ඒවැ ප්‍රතිඵල තමයි දරුවෝ ඔය මහපාරේ ගහගත්තේ. ඔය පොළු අරගෙනම ගහගත්තේ ඒවැ ප්‍රතිඵල. අවුරුදු 10ක් 12ක් 13ක් ඉස්කෝලේ ඉගෙනගෙන කෝ පාසලට කරපු ගෞරවය. කෝ තමන් ඉගෙනගත්ත යහපත් දේවල්. කෝ සදාචාර දේවල්. කෝ අම්මලා උගන්වපු දේවල්. කෝ අම්මලා දරුවන්ට යහපත් දේ කියලා දුන්නාද? කෝ ඒවා? කක්කවත් නැහැ. මේ නිසා මේක තේරුම් ගන්න. ගොඩක් මේ කාරණා විස්තර කරන්න වෙලාව මදි. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? වරදෙන් නිදහස් කරගත්ත දරුවෝ යහපතේ යොදවන්න ඕනේ.
යහපතේ යොදවන්න ඕන නම් කො බලන්නකො අද අම්මලා තාත්තලා හිතට එකගව කල්පනා කරන්න තමන්ගේ දුව පුතා එකතු කරගෙන ඇවිදින්න තමන් ළඟ වාඩි කරගෙන මේ බණ ටික අහන්න ඉඩ හදලා දීලා තියෙනවද කියලා. ඇයි ඔබට ඔබගේ දුව පුතා එකතු කරගෙන මෙතෙන් දෙන්න බැරි බණ ටික අහන්න? අද අපේ පන්සලේ පින්කමක් ධර්මදේශනාවක් මේ බණ ටික අහන්න ඕනේ. යන් ටීවී එක දාගෙන ඉන්න එක නෙමෙයි. ඒකේ කාටුන් ටික බලන එක, චිත්‍රපටි බලන එක නෙමෙයි. ඒකේ තියෙන වෙන වෙන ෆිල්ම් ටික බලන එක නෙමෙයි. ඒවා බලලා ජීවිතය අවුල් කරගන්න එක නෙමෙයි. මම කියන්නේ ටීවී බලන්න එපා කියලා. ඒ බලන ඔබන එක ඔබගේ තීරණයක්. බැලිය යුත්තේ මොකද්ද නොබැලිය යුත්තේ මොකද්ද කියන එක ඔබයි තීරණය කරන්න ඕනේ. මේ අම්මලා තාත්තලාට ගෙදර ටීවී එකවත් අසුරවන්න බෑනේ. ඒවා අසුරවන්නේ දරුවෝනේ. මෙයාලට ඕන වෙලාවක නිවුස් ටික බලා ගන්න බණක් අහන්න ඕක දෙන්නේ නැහැනේ channel එක දාලා. ඒවා අපි හොඳට දන්නවා. මම මේ ඔබ දැන් හිතනවා ඇති අද හාමුදුරුවෝ බණට ඇවිදilla අපට දොස් කියනවද? අපට බනිනවද? බනිනව නෙමෙයි. මේ කරන්නේ අපේ වෙන වැරද්ද. අපේ දායක පින්වතුන් මේ දරුවන්ගේ වෙන වැරද්ද නිවැරදි කරලා දෙන එක. මේකේ භයානකකම අපට තියෙනවා. මොකක්ද අපට තියෙන භයානක? මේ දරුවෝ තමයි මේ ශාසනය රකින්න ඉන්නේ. මේ පන්සල් රකින්න ඉන්නේ. මේ පන්සල් වල පින්කම් කරන්න ඉන්නේ මේ දරුවෝ. සිල් ගන්න බණ භාවනා කරන්න ඉන්නේ මේ දරුවෝ. ඒ අය ලොකු මහත් උනයන් පස්සේ ඒ සමාජය අතහැරලා යනවා. එහෙම වුණාම ශාසනය ගෙනියන්න බෑ. මේක හාමුදුරුවන්ට විතරක් ගෙනියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ශාසනය දියුණු කරන්න මේක නඩත්තු කරන්න දායක පිරිස ඉන්න ඕනේ. දායකයෝ වැරදි පැති වලට යමු වෙලා ගියාම කොහොමද මේවා ආරක්ෂා කරගෙන යන්නේ? ඒ නිසා හිතට ගන්න. දරුවන්ට යහපත් දේ කියලා දෙන්න අම්මා තාත්තට පුරුදු වෙන්න ඕනේ. නිකන් හිතලා බලන්න ඉරිදට දහම් පාසල. දහම් පාසලට දරුවෝ එවනවද කියලා හිතලා බලන්න කී දෙනා දෙන්නේ බලන්න. ගමේ කොච්චර ළමයි ඉන්නවද? ඇයි දහම් පාසලට එන්න බැරි? මොන දේ තිබුණත් දහම් පාසලට එන්න පුරුදු කරන්න ඕනේ. සමහර අම්මලයි මේකට කම්මැලි කරන්නේ. දරුවව උදේ ලැහැත්ති කරන්න බෑ. දවස් 5ම ඉස්කෝලේ ගිහලා අනේ දහම් පාසලට ඕනන්නේ නැහැ මොකටද? ඕකේ උගන්වන්න කෙනෙකුත් නැහැ, ගුරුවරයෙකුත් නැහැ. ඔහේ ගිහලා නටලා ඉඳලා එන කෙනෙක්. ඔබ දහම් පාසලට එන්නේ උගන්වන්නද ළමයාට උගන්වන්නට දෙවන්නේ? ඒක අදම අයින් කරගන්න. උගන්වන්න දහම් පාසලට එවන්න එපා. උගන්වනවා පාසලෙන්. අමතර පන්තියෙන් ඒ දේවල් වෙනවා. දහම් පාසලෙන් ආචාර ධර්ම ගුණ ධර්ම ටික දරුවට ඉගෙනනුවා නම් ඇති. මේ විහාර මළු අමදින විදිය, බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මල් වට්ටිය සකසන විදිය, ස්වාමින් වහන්සේලාට ධර්ම දේශනා කරන්න දානෙට පින්කවට මේ ආසන ටික පිළියෙල කරන විදිය, මේ විහාර මන්දිරේ බෝධි මන්දිරය සුද්ධ පවිත්‍ර කරන විදිය, බුදුහාමුදුරන්ට පසක පිහිටවල වඳින විදිය, ගාථාව නිවැරදිව ගායනා කරන විදිය, සජ්ජායනා කරන විදිය, ওই ටික ඉගෙන ගත්තොත් ඇති. අම්මා තාත්තට ගරු බුහුමන් කරන විදිය, වැඩිහිටියන්ට ආචාර ධර්ම, සිරිත් ධර්ම, ගුණ ධර්ම ටික ජීවිතේ පුරුදු කරගන්නවා නම් හොඳටම ඇති. ඒ ටික පන්සලෙන් වෙන්න ඕනේ. ඒක වෙන්න පන්සලට එවන්න ඕනේ. හැබැයි ඒක එව්වේ නැතිනම් අර පළවෙනි කාරණාව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකයි මම කිව්වේ මාසෙට අවුරුද්දට දින 12යි පන්සල්නේ. එදා දවසටවත් එන්න බෑ. බැරි තත්ත්වයක් අපට උදා වෙනවා. එහෙම නෙමෙයි පින්වතුනි. අද හිතට ගන්න මෙතනින් නැගිටිනකොට මම හැම පොයක් දවසකම මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ දරුවෝ, මගේ ඉන්න අම්මා තාත්තා වැඩිහිටි පිරිස ඉන්නවා නම් අපි සියලු දෙනාම සුදු ඇඳලා පන්සල් එනවා. පන්සල් ඇවිදලා අපි බෝධි වන්දනා කළා, මේ විහාර මළුවේ කරන්න තියෙන ආගමික වතාවත් කරලා, පන්සලේ ආමුදුරන්ට කතා කරලා වැඳලා අපි ගෙදර යනවා කියලා තීරණයක් කරන්න. පන්සල් එන්නේ සුදු ඇඳලා, පාට ඇඳලා එන්නේ නැහැ. දැන් ඔබට බලන්නකෝ වෙඩින් එකක් කවුරු හරි ඇවිදilla කිව්වොත් එහෙම දැන් ගිහලා අරලා බලන්නකෝ අල්මාරිය. වෙඩින් 12යි නම් සාරි 12ක් තියෙනවා වෙඩින් සාරි. සුදු සාරියක් තියෙනවද? සුදු සාරියක් ඉල්ලා ගන්න අල්ලපු ගෙදෙට්ටිය වුණා ගිහින් ඉල්ලන් වරෙන් කියලා. පන්සල් එන්නේ සුදු ඇඳලා හැමෝම. සුදු මල ගෙදෙට්ට යන්නේ සුදු ඇඳලා. පන්සලට එන්නේ සුදු ඇඳලා. ගමේ පින්කමක් තියෙනවා නම් ඒ පින්කම දවසේ බණහඬ යන්නේ සුදු ඇඳලා. පාට ඇඳලා යන්නේ නැහැ. ඔක්කොම සුදු. සුදු අඳින්න ඕන තැන සුදු අඳින්න බැරි නම් ඒ සුදු එකක් Taman ළඟ තියෙන එකෙන් ඇති වැඩක් නැහැ. සෙරප්පු දෙක ඉස්වසුන් දාගෙන ඇවිදලා ගලවන්න ඕන තැන ගලවන්න බැරි නම් වැඩක් නැහැ. පන්සලට එනකොට ඉස්වසුන් පාවාන් ගලවන්න ඕනේ. ඒක ගලවන්න බැරි නම් පාවිච්චි කරන එකේ ප්‍රතිඵලයක් නැහැ. හිතලා බලන්න පින්වතුනි. කොච්චර මේ දේවල් වෙනවද කියලා. මේවා නිවැරදි වෙන්න ඕනේ. ඒ නිසා දරුවන්ට යහපත් දේ උගන්වන්න ඕනේ. ගෙදර හදාගන්න අම්මා තාත්තා එකට හවසට මල් පූජා කරන්න විනාඩි 10ක් හදාගන්න.
අම්මලා තාත්තලා දරුවෝ ටික ඔක්කොම එකතු වෙලා හැන්දෑවේ 6ට අපි බුද්ධ වන්දනාව කරනවා. දුවට පුතාට කියන මල් ටික කඩන්න, මල් වට්ටියක් පිළියෙල කරන්න, පහන පත්තු කරන්න, අඳුංගුරු පත්තු කරන්න එන්න අපි ඔක්කොම ගාත විනාඩි 5ක් වන්දනා කරන්නකෝ. වැඩි වෙලාවක් යන්න ඕනේ. ඊට පස්සේ කියන්නකේ දුවට පුතාට අම්මා තාත්තට ගාතාව කියලා දන ගහලා වඳින්න. කෝ මේවා ගෙවල් වල මේවා සිද්ධ වෙන්නේ නැති නිසා තමයි මේවා මේ තරම් විනාශ වෙලා යන්නේ. මේ ළමා ජීවිත විශාල වශයෙන් විනාශ වෙලා අයාලේ යන තත්ත්වයට පත් වෙලා එහෙම වැටෙන්නේ මේ ಗುಣධර්ම නැති නිසා. මේවා දෙමව්පියෝ කියලා දෙන්නේ නැහැ. නිසා මේක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා හදා ගන්න එහෙම. ගෙදර හදා ගන්න Tamanට සංස්කෘතියක් හදා ගන්න. අපි මේ විදියට මල් පහන් පූජා කරන වන්දනාමාන කරනවා. එහෙම කියලා හදා ගන්න ලස්සන පරිසරයක්. හරි ලස්සන අපිය කරුයි. ඊළඟට දැන් හිතන්න දැන් ගෙදර සමගියක් ඇති වෙන්න ඕනේ. දැන් උදේට දවල්ට ආහාර ගන්නකොට ඔක්කොම ගෙදර ඉන්නේ නැහනේ. හැබැයි රාත්‍රියට ආහාර ගන්නකොට ඔක්කොම ගෙදර ඉන්නවනේ. එක මේසේ කෑම ටික තියාගෙන අම්මා තාත්තා ආච්චි සීයා දරුවෝ ටික ඔක්කොම එකට එකතු වෙලා වාඩි වෙලා කෑම ටික බෙදාගෙන අනුභව කරන්නකො බලන්න. ඔන්න සමගි වෙන තැන් මම මේ කියන්නේ. විරසක භාවයක් තිබෙනවා නම් ඉත්තමනාපයක් තියෙනවා නම් ඒවා යහපත් වෙනවා. ඒවා නැති වෙලා යනවා. කොච්චර සෞභාග්‍යයක් පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ජීවිතේ පොඩි වෙනසක් කරන්න විතරයි තියෙන්නේ. එහෙම කරලා ඔබත් ලස්සන ජීවිතයක් ගත කරන දරුවොත් ලස්සන ජීවිතයක් ගත කරනවා. ඒ නිසා යහපතේ යොදවන්න ඕනේ. මල් පහන් පූජා කරන්න ආගමික වත් පිළිවෙත් වලට පන්සල් එකතු කරන් ඉන්න දානේ ගේනකොට දරුවෝ ගෙදර ඉන්නව නම් එකතු කරගෙන එන්න දරුවොත් එක්ක. ඇවිදින්න දානේ ස්වාමින් වහන්සේට පූජා කරලා බුද්ධ පූජාව තියලා වැඳලා යන්න දරුවා පුරුදු වෙනවා අපි පන්සලට දානේ අරන් යන්නේ මෙහෙමයි කියලා. ඒවා පුරුදු කරන්න. කොහේ හරි ගෙදරක ධර්ම දේශනාවක් තියෙනවා නම් දරුවොත් එකතු කරගෙන යන්න බණ අහන්න. කියලා පුරුදු කරන්න. පුතේ වාඩි වෙන්න මාළඟ දුවේ වාඩි වෙන්න මේ බණ ටික අහන්න. බලන්න කොච්චර සමගියක් ඇති වෙයිද කියලා. ඔහොම වෙනවනම් මහලු මඩන් ඉදි වෙන්නේ නැහැ. මේ බෞද්ධ රටේ මේ විදිහට මහලු මඩන් ඉදි වෙන්න ඕනේද? බලන්නකෝ මහලු මඩන් වල ඉන්න අම්මලා තාත්තලා කොච්චර අඳවනවා කියනවාද කියලා. දරුවා හදලා වඩලා බෙහෙ කරලා කොච්චරද දුක් විඳිනවද බලන්නකෝ. පාපිස්සක් වගේ පැත්තකට විසි කරලා තියලා ඉන්නේ. හැබැයි ඔබ හිතන්න මේ මම කියන කාරණා ටික ඔබට තේරුම් ගන්න බැරි වුණොත් මේ කාරණා ටික ඔබේ දුව පුතා වෙනුවෙන් ඔබ ඉෂ්ට නැකරුවොත් ඔබටත් කවදා හරි මහලු මඩම තමයි අයිති වෙන්නේ. ඔබටත් මේ කාමරයක ඉන්න වෙනවා කවදා හරි. ඔබ දරුවන් හරියට හදාගත්තේ නැතිනම් නිවැරදි කරගත්තේ නැතිනම් මේ විසම සමාජයෙන් ගලවගත්තේ නැතිනම් කවදා හරි දවසක ඔබේ දරුවත් කම්බි කුරු ගණන් කරනවා. ආන් එදාට ඔබට ගිහිල්ලා බත් එක තියාගෙන එළියට එලා බලන් ඉන්න වෙලාව වෙනකන් දරුවට මේක දීලා බලලා කතා කරලා ඉන්න. ජීවිතේ හිතන්න පින්වතුනි මේවා භික්ෂූන් වහන්සේලා ඇටියට අපි මහා කරුණාවෙන් බොහොම අනුකම්පාවෙන් ඔබට මේවා කියන්නේ. මම බොහෝ ධර්ම දේශනාවලට වැඩම කරපුවාම මේවා තමයි මේ කියලා දෙන්නේ. මට පුළුවන් ජාතක කතාවක් කියලා මෙතනින් නැගිටලා යන්න. සද්ධර්ම රත්නාවලිය කතාවක් කියලා නැගිටලා යන්න පුළුවන්. හැබැයි සද්ධර්ම රත්නාවලිය කතාවක් ඔබට ඒ පොත අරගෙන කියවන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම තේරුම් ගන්න මේ ජීවිතේ හැදෙන්න ඕනේ. මේ ජීවිතේ හැදෙන්නේ නැත්නම් ඒවා යහපත් කරගන්න අමාරු වෙනවා. ඒ නිසා ජීවිතය අදන් හොඳට මතක තියාගන්න. දරුවෝ මම මෙතන මට එක දෙයක් ඔබට මතක් කරන්න අමතක වුණා. දහම් පාසලේ ඉගෙනුවේ නැතත් කමක් නැහැ. දරුවෝ පන්සලේ උදේ 8 විතර ඇවිදින්න 12 විතර වෙනකම් පන්සලේ නිකන් ඇවිදලා ගියත් කමක් නැහැ. ඒ දරුවා දන්නවා මම ඉගෙන ගත්තේ නැතත් මේ ඉන්නේ පන්සලේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පිම්බිමේ. මහා සංඝරත්නයේ වැඩ ඉන්න පිම්බිමේ. ධර්ම පුස්තක වැඩ සිටින පිම්බිමේ වැඩ ඉන්නේ. එතන තමයි මේ ඉන්නේ කියලා ඒත් ඇති. මේ බෝධින් වහන්සේ ළඟ වාඩි වෙලා හිටියත් ඇති. බලන්නකො මේ බෝධින් වහන්සේ ළඟ අද එළිය වාඩි වෙලා ඔබ බණ ටික අහන මේ සිසිලස බලන්නකො කොච්චරද කියලා. අද ජීවිතේ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා තියෙන්නේ. ගෙදර තියෙන ප්‍රශ්න ගැටලු කොච්චර තියෙනවද මිනිස්සුන්ට? හැබැයි බලන්නකො දැන් ඒව නැහැනි. මෙතෙන් ආපුවාම බෝධින් වහන්සේ දැකලා හිත හදාගෙන බුදුරජාණන් වහන්සේ දැකලා සිත පහදවාගෙන කොච්චර සංසුන් වෙලා තියෙනවද කියලා බලන්නකො. ජීවිතේ කොච්චර පිවිතුරුයිද බලන්න. එහෙම අපේ ජීවිතය හදාගන්න පුළුවන්. හැමදාම ප්‍රශ්න කියා ඉන්න එපා. හැමදාම ජීවිතේ ගැටලු කියා ඉන්න එපා. ඒවා නිවැරදි කරගන්න අපි හැමෝටම පුළුවන්කම තිබෙනවා. බලන්නකො පන්සලේ අපේ සාරද පඬිත ආම්දුරු. උන්ට උගත් වික්ෂුන් වහන්සේ කෙනෙක්. පඬිතු විභාගේ පවා ලියලා තියෙන උන්වහන්සේ දැන උගත්කමෙන් බොහොම බුද්ධිමත්. උන්වහන්සේ හොඳට බණ කියන්න පුළුවන්. එදා අපේ ගෝලයෝ අද උන්වහන්සේලා අපිත් එක්ක වැඩ කරන ගුරුවරු. පොඩි ආම්දුරු හදන සමාජයේ බාණ්ඩක පුංචි ආම්දුරු දෙන්නෙක් ඉන්නවා. හරි ලස්සනයි බොහොම මම මේ දෙන්නට හරි කැමතියි. ඔය හරි දැක්කොත් පිරිවෙනෙදිත් මම මොකක් හරි විහිළුවක් කරනවා. හරි ඉවසීමෙන් කටයුතු කරනවා. බලන්නකො.
ඒ නිසා මේවා දැකලා පින්වතුනි හිත පහදවා ගන්න පුළුවන් ඉන්නේ. මේ පන්සලේ පොඩි ආම්දුරු වැඩ ඉන්නකොට අපේ පොඩි ආම්දුරු කොච්චර ලස්සනද. ධර්මාශෝක අධිරාජ්‍ය පැහැදුනේ මේ මහා ලොකු ආම්දුරු කෙනෙක් දැකලා නෙමෙයි. අවුරුදු 7ක් වයස ඇති පුංචි ආම්දුරු කෙනෙක් පාරේ ගිය ඉරියව්ව දැකලා. ඒ වෙනස් වෙච්ච කොහොමද කියනවා නම් විහෙර විහාර 84000ක් ඉන්දියාවේ හැදුවා. සෙල්ලිපි, ටැන්ලිපි, ලෙන්ලිපි, ගිරිලිපි කියන තැන් වල ලිපි ලිව්වා. ධර්ම පුස්තක ලිව්වා. කළුගලේ කෙටුවා මේ ත්‍රිපිටකය. රටවල් 9කට ධර්මය ව්‍යාප්ත කළා. බාණ්ඩක පුංචි ආම්දුරන්ගේ බණපදයක් අහලා ජීවිතේ කොච්චර වෙනස් කරගත්තද කියලා. දර්ශනය දැකලා බණ ඇහුවේ පස්සේනේ. ඒ නිසා ඔබ කැමති නැද්ද පන්සලේ පොඩි ආම්දුරු දකින්නකොට? මේ අම්මලා තාත්තලා වැඩි හිටියා හිතන්න මේ පන්සලේ ඉන්න පොඩි ආම්දුරු දෙන්න මගේ පුතෙක් මහාන වෙලා ඉන්නේ. අම්මලා තාත්තලා දරුවන්ට කරන සැලකිලි පුංචි ආම්දුරන්ට කරන්න එනකොට ඔය චොකලට් එකක් ඔය වඩේ ගෙඩියක් එම ගෙනල්ලා දෙන්න උන්වහන්සේලා බලඳයි. පව් සිද්ධ වෙන්නේ නැහැ. ටොපියක් ගෙනල්ලා දෙන්න බලන්න. කැමැති උන්වහන්සේලා ලබා ගන්න. ඒතකොට ඊතර අනේ අපේ දායකයෝ අපට ආදරෙයි. ටොපියක් හරි අපට ගෙනත් දෙනවා. දැන් මේ පින්වතුන් ගෙදර යනකොට දරුවන්ට ගිහින් දෙන්නේ නැද්ද? දරුවෝ බලාගෙන නැද්ද කියනකම්? පුංචි ආම්දුරුත් බලාගෙන ඉන්නවා. මමත් එහෙමයි පන්සල් යනකොට පොඩි ආම්දුරුට මොනවා හරි අරන් යනවා. එහෙම තමයි මේක යන හරි බැඳීමකින් මේක යන්න ඕනේ. බාලක ළමයි ඉන්නවා නම් හිතන්න මේ මහාන වෙලා ඉන්නේ මගේ අයියා කෙනෙක් කියලා හිතන්න පුංචි අය හිතන්න. වැඩිහිටි පිරිසෙන් නම් අයියලා අක්කලා හිතන්න මේ මහාන වෙලා ඉන්නේ මගේ මල්ලි කෙනෙක්. ප්‍රශ්න නැහැ. ගැටලු නැහැ. ඒ සහෝදර බැඳීමෙන් බලපුවාම පන්සල ලස්සනට පවත්වාගෙන යන්න පුළුවන්. මේ පුංචි ආම්දුරුව තමයි කවදාරි පඬිතු ආම්දුරු කෙනෙක් වෙන්නේ. විහාරාධිපති ආම්දුරු කෙනෙක් වෙන්නේ. නායක ආම්දුරු කෙනෙක් වෙන්නේ. මේ ගමටම බණ කියන්නේ මේ පුංචි ආම්දුරුව කවදාරි දවසක. මුළු ගමක් පාලනය කරන්නේ පුංචි ආම්දුරුව. නිසා පින්වතුනි ජීවිතේ හිතන්න බොහෝ දේ අපට තියෙනවා. ඒ නිසා දරුවන් යහපතේ යොදවන්න, බණ ටික අහන්න පුරුදු කරන්න, ගෙදර බොහොම සමගියෙන් ඉන්න. ඒ කටයුතු ටික දරුවන්ගේ ජීවිතේට පුරුදු කරන්න මේ අම්මලා තාත්තලාට පුළුවන් වෙන්න ඕනේ. මා හිතනවා ඔබට එහෙම කරන්න පුළුවන්. අම්මලා තාත්තලා දරුවන්ට පුරුදු කරන්න රාත්‍රියට ගාතාව කියලා වඳින්න බෑ කියන්න එපා. වන්දවා ගන්න බලෙන් හරි. වඳින්න ගාතාව කියලා අයි අම්මලා තාත්තට කියන්න බැරි. ඇඟපත මහත් වුණා කියලා දරදඬු වුණා කියලාද? එහෙම නෙමෙයි ගාතාව කියලා. පාසල් යනකොට අම්මට තාත්තට දන ගහලා වඳින්න ඕනේ. ගාතාව කියලා වැඳලා යන්න කියලා පුරුදු කරන්න. එහෙම දේවල් කරන්න. ලස්සනට දරුවගේ ජීවිතය හසුරුවා ගන්න උගන්වන්න හොඳ දේවල් කියලා දෙන්න. ඇඳුම් පැළඳුම් ටික ලස්සනට පිළිවෙලට තියාගන්න විදිය කියලා දෙන්න. තමන්ගේ පොත්පත් ටික නිසි විදියට සකසලා ඒ මේෂුවට තියාගන්න විදිය කියලා දෙන්න. ඇඳුම පැළඳුම කියලා දෙන්න. දරුවන්ට ඇඳුමක් අරන් දෙනකොට දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න. ඔය හතර පැත්තම පළපු අරන් දෙන්න එපා. ඌ අන්දගෙන ගෑනු ළමයි මහපාරේ අරගෙන ගිය හැකිද? ඒව අරන් යනකොට මහපාරේ ඉන්න සල්ලාලයෝ මද්ද්‍රව්‍ය ඩැබ්බැහි වෙච්චි කාමාසාවෙන් ගිජු වෙච්ච අය අරව දැකපුවාම ඉන්න පුළුවන්ද? ඉතින් රැට ගෙවල් වලට පනිනවා කියන ගහන්න දෙයක් නෙමෙයි. ඒ ළමයි දූෂණය කරනවා කියන ගහන්න දෙයක් නෙමෙයි. මරලා කැලේ හංගනවා කියන ගහන්න දෙයක් නෙමෙයි. තැනට පාර හදාගෙන තියෙන්නේ කවුද? තමන්මයි. හිතලා බලන්නකෝ. ඇඳුමක් අරන් දෙනකොට ලස්සන ඇඳුමක් ඇඟ වැසෙන විදිහට විලි වැසෙන විදිහට ඇඳුම ඇඳගෙන යන්න අරන් දෙන්න. කඩේ එල්ලලා තිබ්බ පළියට ගිහින් ගේන්න එපා. චිත්‍රපටිය දැක්ක පළියටම තියෙන ඇඳුම ගෙනල්ලා අන්දමන්ට දඟලන්න එපා. ඇඳුම පැළඳුම විතං සංවර වෙන්න ඕනේ. ගෑනු ළමයෙක් ලස්සන වෙන්නේ ඇඳුමෙන්. සංවර ඇඳුමක් වෙන්න ඕනේ. අද ඇඳුම ගන්න එකත් අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඔය බලන්නකෝ දලදා මාලිගාවට ගියාම රෙදි කෑල්ලක් ඇඳගෙන යන්නේ. දන්නේ නැද්ද දලදා මාලිගාවට යන්නේ කියලා? දලදා මාලිගාවට යනවා නම් ඒකට අදාළ හොඳ ඇඳුමක් ඇඳගෙන යන්න එපේ. මගට ගිහිල්ලා රෙදි කෑල්ලක් පටලගෙන යන්නේ. ඒ තැනට අපි වැටිලාද? ඒ තැනට අපේ සංස්කෘතිය පිරිහිලාද? හිතලා බලන්නකෝ. එහෙම වෙන්න ඕනේ නෑ මං කියන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟ කාරණාව මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? දැන් මේවා මම මේ කියන්නේ දෙමව්පියන්ගේ. දෙමව්පියෝ දරුවන්ට කරන්න තියෙන දේවල් ටික තමයි මේ කියලා දෙන්නේ. ඔබ දැන් අද හිතන්න මේ බණහන වෙලාවේ මගේ දුව මගේ පුතා ඉන්නවා. ඒ අයට මේ කාරණා වලින් මට මොනවද කරන්න බැරි වුනේ? මගේ අතින් කොහොමද ගිලිහුනේ? ඒ ගිලිච්ච නිසා මගේ දුව පුතා දැන් කොතනද ඉන්නේ? මොන අඩුපාඩු වුණාද? ඒ වුණ අඩුපාඩු අදින් පස්සේ ඒවා නිවැරදි වෙන්න ඕනේ. ඒ අඩුපාඩුව මං අදින් පස්සේ තියාගන්නේ යහපත් කරගන්නවා කියලා හිතට ගන්න. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි මොකද්ද? දරුවන්ට අධ්‍යාපනය දෙන එක. අධ්‍යාපනය දෙන එක. දැන් අද අම්මලා පෙර පාසලේ දැන් උගන්වන්න හදන්නේ.
පෙර පාසලේ ඉඳන් පන්තිත් දානවනේ. කමක් නැහැ. මතක තියාගන්න. දරුවන්ට උගන්වනවා නම් මේ නම්මලා තාත්තලා ලක්ෂ ගණන් උනත් වීදම් කරන්න. මම ඒකට විරුද්ධ නැහැ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ. හොඳට වීදම් කරන්න. අම්මලා තාත්තලා රැකී ආරක්ෂා කරලා ගොවිතැන්පත් කරලා වෙලෙල දාම් කරලා මුදල් හොයන්නේ මොකටද? දරුවන්ට උගන්වන්න. හැබැයි ඔබේ දරුවන්ට හරියට උගන්ව ගන්න බැරි වුණොත් ඌ බේබද්දෙක් වුණොත් සල්ලාලයෙක් වුණොත් ඔබත් මහලු මඩමට දාලා ගෙවල් දොරවල් ටිකත් වතු පිටි ටිකත් විකුණලා බැංකු පොත්වල තියෙන සල්ලි ටිකත් අරගෙන දුරාචාරෙම යෙදිලා සල්ලාලයෙක් බේබද්දෙක් විදිහට සමාජය හැසිරෙනවා. දැනුම දරුවන්ට දෙන්න. හොඳට උගන්වන්න. හැබැයි මේ අම්මලා තාත්තලා දරුවන්ට හොඳට උගන්වන්න වගේ ඔබ අද තීරණය කරන්න තමන්ගේ හිතට තමන් කතා කරන්න මේ වෙලාවේ. ඔබ ඔබගේ දුවගේ පුතාගේ පොත්පත්වල වැඩ ටික බලන්න ඔබ වෙලාව වෙන් කරගත්තද? තමන්ගේ දුව පුතා පාසල් ගිහිල්ලා ඇවිදින්න අද මොනවද කරපු අභ්‍යාස? අද මොනවද උගන්වලා තියෙන්නේ? ඒ පැවරුම් ටික බලන්න ඔබ වෙලාව වෙන් කරගත්තද? ඔබගේ දුව පුතා ඔබ අමතර පන්තියට යනවා ටියුෂන් එකට යවනවා ඇති. ඔබ ටියුෂන් එකේ ගුරුවරයා ළමයා අවුරුදු 5ක් 10ක්ද පන්ති යන්නේ ජීවිතේට ටියුෂන් ගුරුවරයා ඔබ දැකලා නැතුව ඇති. ඔබ ගිහිල්ලා ටියුෂන් ගුරුවරයා හම්බුණාද? මගේ දරුවා එනවා මේ ටියුෂන් පන්තියට හොඳට ඉගෙන ගන්නවද? ඔබ පන්ති කාඩ් එක ගන්න සල්ලි ටික යවුවට ගුරුවරයාත් එක්ක වචනයක් කතා කරලා තියෙනවද? ගුරුවරයා කළුද සුදුද කියලාවත් දැකලා තියෙනවද? එහෙමයි මේ සමාජය වුණ තරම් ඉන්නවා. වියදම් කරාට වැඩක් නැහැ. වියදම් කරන දෙයට සරිලන ප්‍රතිඵලයක් දරුවෝ ගන්නවද කියලා බලන්න. ගණිතයයි විද්‍යාවයි ඉංග්‍රීසි ඔය තුනට අනිවාර්යෙන් 6 ඉඳලා පන්ති යනවා. 2 3 ඉඳලත් යනවා. ඒක අපි අතාරිමුකෝ 6 ඉඳලා යනවා. 6 7 8 9 10 11 අවුරුදු 6ක්. ඔය විෂයන් තුනට අම්මලා යවනවාමයි. සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රතිඵල එනකොට ගණන් පේන්නේ. ඉංග්‍රීසි පේන්නේ. ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බෑනේ. අවුරුදු 6ක් පන්ති ගිහිල්ලානේ. විද්‍යාව පේන්නේ. බලන්න ළමයි කොච්චර ගණිතය විද්‍යාව ඉංග්‍රීසි පේල්ද කියලා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනකොට අවුරුදු 6ක් ඉස්කෝලෙත් ඉගෙනගෙන අවුරුදු 6ක් පන්තිත් ගිහිල්ලා විභාගෙත් ලියලා යකෝ ලකුණු 35ක් ගන්න බෑනේ. හිතලා බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. කොහෙද මේ යන්නේ කියලා හිතලා බලන්න. එතකොට ඔය විභාග පේල් වෙනකොට අපිට පුළුවන් ද මේ ගිහිල්ලා විධායක පුටුවල ඉහළ පුටුවල ඉගෙන ගන්න? වෙන අය ඒවට සුදුසුකම් ලබලා එනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ සිංහල ඉංග්‍රීසි භාෂා දෙමළ ඔක්කොම කතා කරගෙන ලියලා කියලා විභාග ලියලා ඒ පුටුවල ඇවිදලා වාඩි වුණාම අපි මොනව කරන්නද? අපේ අයට සුදුසුකම් නැහැනේ. ඒවැ වාඩි වෙන්න. විභාග පේල් වෙලානේ. මට මතකයි පහුගිය අවුරුද්දේ ඊට ඉස්සර අවුරුද්දේ බුද්ධ ධර්මයේ විෂය විතරක් ළමයි 85000කට එහා පේල් වෙලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගේ බුද්ධ ධර්මයේ විෂය. ඉතින් බුද්ධ ධර්මයේ විෂය 85000ක් විතර පේල් වෙනකොට ගණිතය ඉංග්‍රීසි විද්‍යාව පේල් වෙනවා කියන එක අහන්න දෙයක්ද? මේ වැරද්ද කාගේද? දෙමව්පියන්ගේ. ඔබ ප්‍රගති වාර්තාව ආවයන් පස්සේ පාසලෙන් ඔබ ගියාද පන්ති භාර ගුරුවරයා හම්බෙන්න? මගේ දුව මගේ පුතා මේ විෂයන් වල ලකුණු අඩුවෙන් අරන් තියෙන්නේ. විදුහල්පති හම්බුණාද? පන්ති භාර සර් මැඩම් හම්බුණාද? ඇයි සර් මැඩම් මේ දරුවන්ට මේ අකුරු අඩු වෙලා තියෙන්නේ? මේ ලකුණු අඩු වෙලා තියෙන්නේ ඇයි? ඇයි මේ දරුවට ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ? මේ විෂයන් වලට අඩුයි. ලකුණු 10ට 15ට අඩු වෙලා තියෙනවා. ලකුණු 50කින්වත් එහා ගන්න ඕනේ. ලකුණු 35ක්වත් නැහැ. ප්‍රගති වාර්තා පොත ඔබ බැලුවද? බලලා ප්‍රගති වාර්තා පොතත් අරගෙන ඔබ ගියාද පාසලට? අමතර පන්තියට ගිහිල්ලා ඉගෙනගෙන ආවනම් ඒ වැඩ ටික කරාද? අද අමතර පන්ති ටික කොහොමද දීපු සටහන් ටික? අද මොනවද ඉගෙනුවේ? කොහොමද දීපු ඩියුට් ටික? මොනවද කරේ? කො පන්ති කාඩ් එක ගත්තද? මේවා හොයන්නේ අම්මලා. හොයන අය ඇති. ළමයි ගිහිල්ලා ඕන තරම් මේ සමාජේ වල්මත් වෙනවා. පාරවල් ගානේ රස්තියාදු ගහනවා. පන්ති කට් කරලා ඕන තරම් යනවා. සෙනසුරාදා ඉරිදාට හොටෙල් ඔක්කොම බුක් වෙලා ඉවරයි. කාමර ගන්න නෑ ඉවේ. අම්මලා දරුවා එකතු කරගෙන යනවා බස් එකට ගිහින් අරලින්න.
බස් එක ළඟට ගිහලා හෝල්ට් එකට ගිහිල්ලා බස් එකේ නගලා ගිහිල්ලා එනකොට බස් එක ළඟට ඇවිදින්න බහැපු තැන ඉඳන් ගෙදෙට්ට එකතු කරන් එනවා. කොහේ ගියාද කියලා දන්නේ නැහැ. ඔළුවෙන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ වරදින්නේ කොහෙද කියලා, මේ පාර වදින්නේ කාටද කියලා ඔබ හිතලා බලන්න. ඔය තරම් මේ පාරවල් දිගට හොටෙල් ඉදි වෙන්නේ මොනවටද කියලා හිතලා බලන්න. මම කියන්නේ ඒව අපිට නවත්තන්න බෑනේ. ඒව අපිට නවත්තන්න බෑ කොහොමද? ඒවට යන්නේ කවුද කියලා බලන්න. කොයි දරුවෝද යන්නේ කියලා ඔබ හොයලා බලන්න. ගිහිල්ලා ඒ තැන්වල පොඩ්ඩක් ඉඳලා බලන්න. මම මේ කියන්නේ ඔබේ දරුවන්ට වරදින තැන් මේ කියලා දෙන්නේ. ඒවා ඒ මිනිස්සු දැම්ම කියලා අපිට කරන්න දෙයක් නෑ. කසාද බැඳුපුවා යනවද ඔවට? කසාද බැඳුවා ගෙදර ඉන්නවනේ. ඒගොල්ලන්ට ගෙදර ඉන්න පුළුවන් කාමරයක්. ඒගොල්ලෝ නීතියානුකූල කසාද බැඳලා ඉන්නේ. ආයේ හොටෙල් එකේ ගිහලා බුදියන්න යන්න ඕනේද? අපි කොහෙද යන්නේ කියලා හිතන්න. මෙහෙම ගියාම මේ බෞද්ධ සමාජය විනාශ වෙනවා. මේ පන්සල් විනාශ වෙනවා. පන්සල් වැහෙන තත්ත්වයටපත් වෙනවා. පැවිදි වෙන්න ළමයෙක් නැති වෙනවා. දානෙ දෙන්න කෙනෙක් නැති වෙනවා. සිල් ගන්න බණ භාවනා කරන්න කෙනෙක් නැති වෙනවා. ඔක්කොම අධර්මිෂ්ඨකයෝ වෙලා. විසම සමාජයක ගොඩ නැගිලා. මෙහෙම වෙන්න එපා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. මට හරි උවමනාවක් තියෙනවා මේ ළමයින්ට මේ විදිහට කාරණා ටික අවබෝධ කරලා දීලා මේ ළමයින්ට හොඳට හදාගන්න. මම ඔය මගේ දහම් පාසලෙත් ළමයි ආවේ නැත්තම් මම සමහර අවස්ථාවල කෝල් කරලත් අහනවා. ඇයි යුවේ නැති කියලා. මට ඒ තරම් උනන්දුවක් තියෙනවා. එක ළමයෙක් හරි අපි හදාගෙන ඉදිරියට යන්න. ಗುಣධර්ම ටිකත් එක්ක, සාර ධර්ම ටිකත් එක්ක. එහෙම තේරුම් ගන්න පින්වතුනි. එහෙම තේරුම් ගත්තා මේ ජීවිතේ ඊටාම ලස්සන කරන්න පුළුවන්කම තිබෙනවා. එනිසා දරුවන්ට අධ්‍යාපනය ලබලා දෙන්න මම ඒකට එපා කියන්නේ. හොඳට උගන්වන්න පොත්පත් අරන් දෙන්න. හැබැයි ඒවා සොයලා බලන්න. නිසි විදිහට ඒවා සිද්ධ වෙලා තියෙනවද කියන එක ඔබ බලන්න. ඒක ඔබේ අයිතිය. ඔබට පුළුවන් වෙන්න ඕනේ. බෑ කියන්න එපා. මට වෙලාව නැහැ කියන්න එපා. මට දරුවන්ගේ පොත්පත් ටික බලන්න වෙලාව නැහැ. දරුවන්ගේ පාසලට ගිහිල්ලා ගුරුවරයා හම්බෙන්න මට වෙලාව නැහැ. අමතර පන්තියට ගිහිල්ලා මට දරුවගේ ගුරුවරයා හම්බෙන්න වෙලාව නැහැ. එහෙම කියන්න එපා. වෙලාව නැහැ නෑ කියා ඉඳලා ඌ සමාජයට පිළලක් වුණොත්, මිනිමරුවෙක් වුණොත්, මංගොල්ලකාරයෙක් වුණොත්, ස්ත්‍රී දූෂකයෙක් වුණොත්, හොරෙක් වුණොත්, අක්කඩියෙක් වුණොත් මොකද්ද කරන්නේ? ඒ දරුවගෙන්ද ඔබ වයසට ගියාම උපස්ථාන බලාපොරොත්තු වෙන්නේ. ඒ දරුවද ඔබට කවයි පොවයි අන්දී පළදී කණ්ඩ පොණ්ඩ ටික දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවගෙන්ද? කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා ඒ දරුවගෙන්. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගුණධර්ම ටික හැදෙන්න ඕනේ. හතරවෙනි කාරණාව මොකද්ද? යමලා තාත්තලා දන්න හතරවෙනි කාරණාව. තමන්ගේ දරුවන්ට සුදුසු කාලේ ගැළපෙන විවාහයක් කරලා දෙන්න ඕනේ. දැන් මේක ගැන කතා කරුවොත් මට පැය කරවත් ඉවර කරන්න බෑ. අද බලන්න පවුල් ජීවිත කොච්චර විනාශ වෙනවද කියලා. බලන්න උසාවි වල ගිහිල්ලා අපේ මිනිස්සු බෞද්ධයෝ සිංහල මිනිස්සු බලන්න ඩිවෝස් වෙන්න වෙන් වෙන්න නඩු දාලා තියෙනවද කියලා බලන්න. කොච්චර නඩු දාලාද බලන්න. කොච්චර ජීවිතේ වෙනස් වෙලාද කියලා බලන්න. සමහර අය බලන්න හිතන්න සමහර ස්වාමියෝ බිරිඳට මාසෙන් මාසේ සල්ලි ගෙවනවා. මේ වෙඩින් එකක් අරගෙන ලක්ෂ ගණන් වියදම් කරලා මේ හොඳට ජයට වෙඩින් එක අරගෙන ආපු එකද මේ වෙන්නේ? තමන්ගේ ස්වාමියාගේ වැරදි පේන්නේ කසාද බැන්දෙන් පස්සේද? බිරිඳගේ අඩුපාඩුව ස්වාමියාට පේන්නේ කසාද බැන්දෙන් පස්සේද? අයි කසාද බැන්දෙන් ඉස්සෙල්ලා මේක දැක්කේ නැද්ද? පවුල් ජීවිත අසාර්ථකයි කියලා කියන්නේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. දරුවෝ ටික ඉන්නේ එක්ක ළමා නිවාසෙක. එක්ක කිරියම්ම ළඟ, එක්ක සීයා ළඟ. යන්නේ නමන්නේ. තාත්තා වෙන බිරිඳක් එක්ක ගිහිල්ලා, අම්මා වෙන ස්වාමියෙක් එක්ක ගිහිල්ලා. ජීවිත නන්නත්තර වෙලා. බලන්න මම මේ කියන ඒවා කල්පනා කරන්න මේවා ගම්වල වෙන්නේ නැද්ද කියලා බලන්න. පවුල් ජීවිතයක් කියන්නේ එහෙම එකක් නෙමෙයි පින්වතුනි. පවුල් ජීවිතයක් කියන්නේ දෙන්නෙක් විවාහ වුණාන් පස්සේ දරුවෝ හදා වඩාගෙන මැරෙනකම්ම සමගියෙන් ජීවත් වීම. දේවෝ දේවියා සද්දෙන් සංවසති දිව්‍ය කුමාරයෙක් දිව්‍ය කුමාරිකාවක් එක්ක ගත කරන පවුල් ජීවිතය. ඒක තමයි අංක 1. ලස්සනම පවුල් ජීවිතේ. හරියට සඳුන් ගහට ගිය සමම් පිච්ච වැල වගේ. සඳුන් ගහ කොහෙන් කැපුවත් සුවඳයි. සමම් පිච්ච වැල කොහෙන් කැපුවත් සුවඳයි. ඒ පවුල් ජීවිතේ කොහොමද සුවඳයි. ස්වාමියා
බිරිඳ ගැන සැක කරන්නේ, බිරිඳ ස්වාමියා ගැන සැක කරන්නේ, දරුවොත් එක්ක රැකී ආරක්ෂා ටික කරගෙන සමගියෙන් ජීවත් වෙනවා. පෞල් ජීවිතේ නැති වෙන්න හේතුවක් තමයි සැකය. සැකයක් ඇති වුණොත්, ස්වාමියාට බිරිඳ පිළිබඳ සැකයක් ඇති වුණොත්, ඒ පෞල් ජීවිතේ දෙදරනවම තමයි. බිරිඳට තමන්ගේ ස්වාමියා පිළිබඳ සැකයක් ඇති වුණොත් ආයෙ කතා දෙකක් නැහැ, ඒක දෙදරනවම තමයි. ඒ නිසා පෞල් ජීවිතයක් කියන්නේ ලස්සන ජීවිතයක්. මාස්පතා ගිහිල්ලා සල්ලි ගෙවන එක නෙමෙයි. දෙපැත්තට වෙන් වෙනවා කියන එක නෙමෙයි. වෙන වෙන පුරුෂයන් ස්ත්‍රියන් ආශ්‍රය කරන්න යනවා කියන එක නෙමෙයි. තමන් ස්වාමියා කවුද, බිරිඳ කවුද කියලා තමන් තේරුම් ගන්න. ඔබ වෙනස් වෙනවා කියන්නේ දරුවන්ගේ අනාගතේ. එහෙන් පිටින් අඳුර වෙනවා. ඔබ පෞල් ජීවිතයක් ගත කරලා දරුවෙක් හැදුව වැඩුවා කියලා කියන්නේ ඒ දරුවගේ ජීවිතේ කොච්චර දේවල් සිද්ධ කරන්න තියෙනවද? දරුවගේ මුළු ජීවිතයක් අඳුරු කරන්න බෑ. ඒ දරුවට ගුණධර්ම ටික කියලා දෙන්න ඕන, අධ්‍යාපනය දෙන්න ඕනේ, සාරවත් දේවල් කියලා දෙන්න ඕනේ. මේ රටට, ජාතියට, ආගමට, සම්බුද්ධ ශාසනයටම වැඩදායක පුරවැසියෙක් විදිහට නිර්මාණය කරන්න ඕනේ, බිහි කරන්න ඕනේ, සමාජගත කරන්න ඕනේ. ඔය සියල්ලම වෙන්නේ නැහනේ. අර තත්ත්වෙටපත් වෙලා ගියොත්. ඒ නිසා එහෙම වෙන්න එපා පින්වතුනි. එහෙම තැනකට පාර හදා ගන්න එපා. පෞල් ජීවිතේ ගැටලු තියෙන්න පුළුවන්, මම නෑ කියන්නේ. ප්‍රශ්න තියෙන්න පුළුවන්, නෑ කියන්නේ. කල්පනා කරලා විසඳ ගන්න. ගමේ වැඩි හිටියා ඉන්නවා, උගත් අය ඉන්නවා, බුද්ධිමත් අය ඉන්නවා. ගමේ විදුහල්පතිවරු ඉන්නවා, ශ්‍රාමකීය. ඒගොල්ලෝ හොඳ දැන උගත් බුද්ධිමත් භාවයේ තියෙනවා. පන්සලේ ආමුදුර වැඩ ඉන්නවා. ඒගොල්ලෝ හොඳ බුද්ධිමත් භාවයක් තියෙනවා. ගුණධර්ම දන්න, හොඳට සිල් ගන්න, බණ භාවනා කරන වැඩිහිටි පිරිස් ඉන්නවා. සාකච්ඡා කරලා විසඳ ගන්න. වෙන් වෙන තැනට පාර හදා ගන්න එපා. ඒක අපිටත් හරි නෑ. අපේ පෞල් ජීවිත කොච්චර වෙනස්ලා යනවද කියලා මතක තියාගන්න. අවුරුදු 18ත් අවුරුදු 24ත් අතර පෞල් ජීවිත 75%ක් අද ඩිවෝස් නඩු දාලා. ඔයාලා හිතයි හාමුදුරුවෝ කොහොමද කියන්නේ කියලා. මම මේව හොයාගෙන තියෙන්නේ. මේව අධිකරණයෙන් උසාවියේ වැඩ කරන අය මාර්ගයෙන් මම හොයාගෙන තියෙන්නේ. අවුරුදු 18ත් 24ත් අතර යෞවන වයසේ අය 70%ක් ඒ අයගේ තියෙන ඩිවෝස් නඩු. වෙන් වෙන තැනට. සමහර නඩු තියෙනවා අද කසාද බැඳලා හෙට ඩිවෝස් එක දානවා. මාත් එක්ක ඉගෙන ගත්ත ළමයෙක් උසාවියේ වැඩ කරනවා. මම ඌමනාවකට හම්බෙන්න ගියාම එයා ෆයිල් එකක් හදාදා හිටියා. මම මොකද්ද ඔය කියලා. මේ හාමුදුරුවෝ ඩිවෝස් නඩුවක් අද මේක අහනවා සර් මේක හදන්න කියලා කිව්වා. මම මොකද්ද? හාමුදුරුවෝ මේක අරුම් පුදුම දෙයක්. මම මොකද්ද කියලා. මේ අය හාමුදුරුවෝ විවාහ වුණා පහවදා ඩිවෝස් වලට නඩුව දැම්මලු. විවාහ වෙලා එක දවසයි ඉඳලා තියෙන ඊළඟ දවසේ නඩුව දාලා. ඒ නඩුව තමයි අද ඇහෙන්නේ. මේ විවාහ වෙලා එක දවසයි. බාණ්ඩ කොහෙද යන්නේ කියලා. ඒ නිසා පින්වතුනි ඔබ මම එකයි ඔබට කිව්වේ අද මේ පන්සලෙන් මේ පිම්බිමෙන් ඔබ නැගිටිනකොට බොහෝ කාරණා ටිකක් දැනගෙන තමයි අද ඔබ මෙතනින් නැගිටින්නේ. ජීවිතේට වටිනාම කියන දේවල්. පෞල් ජීවිතයක් ලස්සන කරගන්න කවදාවත් අවුල් කරගන්න එපා. බිරිඳගේ වැරදි දකින්න එපා, ස්වාමියාගේ වැරදි දකින්න එපා. වැරදි තියෙනවා නම් ඒවා නිදිහානෙම විසඳ ගන්න. ඒවා අල්ලපු ගෙදර ගිහිල්ලා කියන්න එපා. කඩේ ළඟ ගිහින් කියන්න එපා. නාන තොටුපොලේ කියන්න එපා. තැන් තැන් වල කියන තැනට යන්න එපා. ඒවා තමම විසඳ ගන්න. එළියට දාන තැනට පාර හදා ගන්න එපා. සාකා උපාසකම්මට දීපු අවවාද ටික කියවලා බලන්නකෝ. ජීවිතේ ගොඩක් විවාහ වෙන්න ඉන්න දරුවෙකුට හරි වැදගත් වෙනවා. සංවාස සූත්‍රය කියවලා බලන්නකෝ. හරි වැදගත් වෙනවා. කොච්චර ඒ ජීවිතේ වටිනවද කියලා තේරුම් ගන්න පුළුවන්. නකුල මාතා නකුල පිතා චරිත කතාව කියවන්නකෝ බණ පොතේ තියෙනවා. විවාහ වෙන්න ඉන්න කෙනෙකුට විවාහ වෙලා ඉන්න අයට නකුල මාතා නකුල පිතාගේ ජීවිත කතාව හරි වටිනා. බුදුහාමුදුරුවෝ ඒ අයගේ ජීවිත පෞල් ජීවිතයට සම්මාන දුන්නා. ගෙන්නලා. ඒ තරම් හොඳට ගත කරපුවයි සම වයසේ විවාහ වුණේ. අවුරුදු 12 දී විවාහ වෙලා තියෙන්නේ. අවුරුදු 80ක් ගියන් පස්සේ බුදුහාමුදුරුවෝ හමු වෙන්නේ. බලන්ඩෝගේ කතා කියලා ඒවා මට මතකයි ඉස්කෝලේ පාසල් වල පොත්වලටත් දාලා තියෙනවා සමහර ඒවා. උසස් පෙළ පන්ති වල මට මතකයි හැටියට. ඒ නිසා මේක තේරුම් ගන්න. ඔය කාරණා ටික ඉෂ්ට වෙනකොට පින්වතුනි පස්වෙනි කාරණාව තමයි දෙමව්පියෝ දරුවන්ට ඉෂ්ට කරන දේ මොකද්ද? මතක තියාගන්න. දෙමව්පියෝ පස්වෙනි කාරණාව තමයි දරුවන්ට ඉෂ්ට කරන්නේ තමන්ගේ තියෙන දේපොළ දරුවන්ට සමානව බෙදලා දෙනවා.
ඉඩ කඩන් ටික එහෙම ලියලා දෙන්නේ නැද්ද? ලියලා දෙනවනේ. කොහොමද ලියලා දෙන්නේ? ලියලා දෙන්නේදී මං කියන්නම්. ලියලා දෙන්නේ ජීවිත බුද්ධිය තියාගෙන. ලියලා ඇවිදලා අපිට හාමුදුරේ ජීවිත බුද්ධිය තියාගෙන ලියලා දුන්නේ මැරෙනකන්වත් ගෙදර ඉන්න එපා. ඔක එළියට ඇදලා දැම්මොත් එහෙම අපට යන්න දෙන්න තැනක් නැහැනේ. ඕක ලියාගත්තාම පස්සේ මොකාට හරි විකුණුවොත් එහෙම කියන්නේ නැද්ද අම්මලා? කියනවා. ජීවිත බුද්ධිය. ඔබ ජාතක කරපු වදපු දරුවට ඔබ දෙන්නේ ඉඩ ගඩන් ටික ජීවිත බුද්ධිය තියාගෙන ලියලාද? ඇයි ජීවිත බුද්ධිය තියාන ඔබ දරුවට ඉඩ ගඩන් ටික ලියලා දෙන තැනට පාර හැදුනේ? ඔබ ජාතක කරපු ඔබ බිහි කරපු ඔබගේ දුව පුතා ඔබට විශ්වාස නැහැ. ඇත්ත ඒකයි. දරුවා විශ්වාස නම් ඔබ ජීවිත බුද්ධිය තියාන ලියලා දෙන්න ඕනේ නේ. මතක තියාගන්න. පළවෙනි කාරණේ දැන් වැටහෙන්න ඕනේ. දරුවන් වරදෙන් නිදහස් කරගත්තා නම් ඒ දරුවන් යහපතේ යෙදෙව්වා නම් ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දුන්නා නම් ඒ දරුවට ගැළපෙන සුදුසු විවාහයක් කරලා දුන්නා නම් ඔය පස්වෙනි කාරණාවට බිය වෙන්න එපා. මුල කාරණා ටික වැරදි නම් පස්වෙනි කාරණාව කොහොමත් වරදිනවම තමයි. ආයේ කතා දෙකක් නැහැ. තමන්ගේ තියෙන සේසත මිල මුදල් දරුවන්ට දෙන්නේ ඔය විදියට. එහෙම දීපේකේ ප්‍රතිඵල තමයි ඔය අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසවල ඉන්නේ. මාළු මඩම් වල ඉන්නේ. බලු කූඩු වල ලගින්නේ. මහපාරට ගෙහිලා දාලා එන්නේ. අසරණ ජීවිත ගත කරන්නේ. ඒවැ ප්‍රතිඵල මේවට දෙමව්පියොත් වග කියන්න ඕනේ. දරුවන් නොමගට ගෙහිලා මේ දුරාචාර සියල්ලටම යොමු වුණාම පැහැදිලිව මං කියන දෙමව්පියෝ වග කියන්න ඕනේ. දෙමව්පියන්ගේ වැරද්ද. දෙමව්පියෝ දරුවෝ හරියට හදාගත්තේ නැහැ. නිවැරදි මාවතට ගෙනාවේ නැහැ. කොතන හරි වැරදුනා. දැන් මේ වෙලාවේ මෙතන වාඩි වෙලා ඉන්න වෙලාවේ ඔබ හිතට එකඟව දැන් කල්පනා කරලා බලන්න ඇත්තටම මට දුවෙක් ඉන්නවනම් මට පුතෙක් ඉන්නවනම් මේ කාරණා පහ ඇත්තටම මං ඉෂ්ට කරාද? මේ කාරණා පහ මට ඇත්තටම ගිලිහුණාද? මගේ දරුවා නොමගියන්ට මොකද්ද මාතින් සිද්ධ වුණේ? මගේ දරුවා සල්ලක්කාර ජීවිතයක් ගත කරේ මොකක් නිසාද? මගේ දරුවා සිරගත වුණේ මොකක් නිසාද? පංච දුස්චරිතයන්ටම ජීවිතේ ගොඩනගා ගත්තේ මොකද්ද මාතින් වුණ වැරද්ද? අම්මලා හිතන්න, තාත්තලා හිතන්න මේ බණ ටික කිව්වේ තව තවත් ඉදිරියට ඔය වැරද්ද කර කර යන්න නෙමෙයි. අද ඉඳන් හෙට ඉඳන් ඔය සියල්ල නිවැරදි වෙලා ඉදිරියට යන්න. එහෙම මතක තියාගන්න. එහෙම ඉෂ්ට වෙනකොට මට ඊළඟ කාරණා ටික බොහොමයක් උත්තර කරන්න වෙලාව මදි. ටිකක් අසනීප තත්ත්වෙනුත් මේ ඉන්නේ. අද බණ 3ක් තිබ්බා. මේ 3 වෙනි ධර්ම දේශනාව. හරි අමාරුවෙන් මම මේ පුතාටත් කිව්වා පුතා හරි අමාරුවේ අද මේ ධර්ම දේශනා ටික මට කරන්න ටිකක් අමාරුවෙන් මේ ඉන්නේ කියලා. මම ආම්දුරන්ටත් ඇවිදින්න කිව්වා. ඊළඟට සමහර අය මම දීර්ඝ කාලීනව අඳුරනවා. ඒ පවුලේ අය මම අඳුරනවා. ආරාධනා කළා මාසෙකමාරකට වැඩි. ඒ කියලා මං අද හිට කියලා අනේ මට මේ බණට එන්න බෑ මං වෙන කෙනෙක් එවන්නම් කියලා කියන්න බෑනේ. මං ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන මේ ආරාධනාව කළේ. ඒ නිසා මේකට කොහොම හරි වැඩලා මේ බණට මං හරි සතුටු වෙනවා. ගොඩක් බණහන්න ඇවිදින්න ඉන්නවා. කොහොම නිස්සද්දතාවය අගය කරගෙන කොහොම හොඳට මේ බණ ටික අහනවා. ජීවිතේ යමක් එකතු කරගෙන යන්න පුළුවන්. මතක තියාගන්න කාරුණික පින්වතුනි. ඔබ දුවෙක් නම් ඔබ පුතෙක් නම් ඔබට අම්මෙක් ඉන්නවා නම් ඔබට තාත්තෙක් ඉන්නවා නම් මේ කාරණා පහ මම විස්තර කරන්න යන්නේ නැහැ. අවශ්‍ය ටික මතක් කරලා දෙනවා. තමන්ගේ අම්මා තාත්තා රැක බලා ගන්න එක දරුවන්ගේ යුතුකමක්. අම්මලා තාත්තලා වයසට යනකොට පුංචි දරුවෝ වගේ. ඒ අම්මලා තාත්තලාට වයසට ගියන් පස්සේ අම්මට නාගන්න බැරි වෙන්න පුළුවන්. කෑම ටික කන්න බැරි වෙන්න පුළුවන්. ඇඳුම් ඇඳ ගන්න බැරි වෙන්න පුළුවන්. දොට්ට පිටට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ සියල්ල දරුවෝ කරන්න ඕනේ. බෙහෙත් ඒ ටික ගෙනල්ලා දෙන්න ඕනේ. අම්මලා මලක් වගේ රැක බලා ගන්න ඕනේ දරුවෝ. ඒ දහසක් බලාපොරොත්තු තියාගෙන තමයි අම්මලා තාත්තලා දරුවෝ මේ ලෝකෙට හදලා වඩලා ජාතක කරලා බිහි කරලා බලාපොරොත්තු වෙන්නේ දේවල්. වයසට ගිය අම්මා රැක බලා ගන්න බැරි නම් පෝෂණය කරන්න බැරි නම් ඒ අම්මා නාවල සුද්ධ පවිත්‍ර කරන්න බැරි නම් ඒ දරුවන්ගෙන් ඇති වැඩේ මොකද්ද? ඔබ බලන්න ඉපදුනේන් පස්සේ ඔබ උකුලේ තියාගෙන අම්මා තාත්තා කොච්චර ඔබ සුද්ධ පවිත්‍ර කරාද? අම්මගේ උකුලේ තාත්තාගේ උකුලේ කොච්චර ඔබ කැතකුණු කරාද? අල්ලා විශ්ව කරාද පැත්තකට කැලේකට? දවසකට කීපාරක් සුද්ධ පවිත්‍ර කරාද? නාවනවද? සුවඳ පැනෙන් දෝවණය කරනවද?
සුවදහමන මලක් වගේ ළඟ තියාගෙන ඉන්නේ. මදුරුවෙකුටවත් වහන්න දෙන්නේ නැහැ. එහෙමයි අම්මලා දරුවෝ හදන්නේ. අද බලන්න ගිහිලා රෝහලට ගිහිලා බලන්න ළමා වාට්ටුවට මේ වෙනකොට අම්මලා කී දෙනෙක් නිදි වර්ජිතව ඉන්නවද කියලා බලන්න. දරුවා ඇඳේ තියාගෙන ඇඟ අතගගා අනේ මගේ පුතාට තුනුරුවන්ගේ සරණයි සුව වෙන්න ඕනේ. ඉක්මනින් සුව වෙන්න ඕනේ. ලෙඩ අඩු වෙන්න ඕනේ. අම්මලා කී දෙනෙක් එහෙම ඉන්නවද බලන්න නිදි වර්ජිතව. නිදා ගන්න විදියක් නැහැ. පොඩි පුටුවක් බංකුවක් තියාගෙන ඇඳ ළඟ ඉන්නවා. අම්මලා එහෙම කැපකිරීමක් කරන්නේ. තාත්තා එළිය ගේට්ටුව ළඟ ඉන්නේ. බස් වලට ගින්නේ ගෙදර එන්නේ නැහැ. උදේ 6ට බලනවා, දවල් 12ට බලනවා, හවස 5ට බලනවා, කෝල් කරනවා, අහනවා. දුවට කොහමද? පුතාට කොහමද? මොනවද බෙහෙත්? මොනවද අවශ්‍ය දේ? ඕනම දෙයක් කරලා දරුවා වෙනුවෙන් ඒ කටයුතු ටික බෙහෙත් ඒ ටික හරි ගස්සලා දෙනවා. එහෙමයි අපි හැදුනේ. ඕපපාතික උඩින් බිමට වැටුනේ නෑ. මේ අම්මලා තාත්තලා අපි ඔක්කොම අම්මගේ කොච්චර කිරි බීලාද? කිරිබිය බලු පැටියේ බැල්ලියක් පැටවු දාලා ඒ පැටවු ටික කොතන හරි ගුහාවක ඉන්නවා නම් බැල්ලි ඇවිදින්න එතන නිදාගත්තාම අර බලු පැටවුන්ට පුළුවන් අර බැල්ලිගේ කිරි සුවඳට තනපුඩු වලට ගිහිලා කිරි ටික උරා බොන්න පුළුවන් පැටවුන්ට. එහෙමයි මේ පැටවු බොන්නේ. අපිට එහෙමවත් බොන්න බෑ. අම්මා අපි උකලට අරගෙන කුලේ තියාගෙන තුරුල් කරගෙන තනපුඩුව කටේ තියන්න ඕන අපට උරා බොන්න. එහෙම නැත්නම් අපට ජීවත් වෙන්න බෑ. එහෙමයි අපට කිරි පෙව්වේ. තාත්තලා බලන්න මේ කුඹුරු වැඩ කරන, ගොවිතැන් කරන උදේ උදැල්ල අරගෙන ගියාම හැන්දෑ වෙනකන් කුඹුරු කොටනවා. ගුලි වැඩ කරන අය මේ කුඹුරු කොටන තාත්තා කෙනෙක් කිලි බලන්න මේ බාහුව කොච්චර ක්‍රියාත්මක වෙනවද නැද්ද? කොච්චර දාඩිය බිමට හලනවද නැද්ද? ඔය කුඹුරු වැඩ කරන්නේ, කෙත්වතු වැඩ කරන්නේ, කුලි වැඩ කරන්නේ. අවුව, වැස්ස, රෑ, දවාල පින්න කිසිවක් නැහැ. ඒවා ඉවසා දරාගෙන තාත්තලා වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද? දරුවන්ගේ කුස පුරවන්න. ගෙදර ආවෙන් පස්සේ වැඩ කරලා පඩිය ගෙනාවෙන් පස්සේ අම්මට දෙනවා. දීලා දෙන්න දුවගේ පුතාගේ අවශ්‍ය අඩුපාඩු ටික අරන් දෙන්න. ඇඳුම බැලඳුම අරන් දෙන්න. පන්ති ගාස්තු ටික දෙන්න. අවශ්‍ය කෑම බීම ටික දෙන්න. අපට නැතත් දුවට දෙන්න, පුතාට දෙන්න. එහෙමයි කියන්නේ. තාත්තට බත් එක අම්මා බෙදලා දීපුවාම තාත්තාන්නේ දරුවෝ නිදාගෙන. දරුවා කාලද නිදාගත්තේ? ඔව්. දරුවා කෑවේ නැත්නම් තාත්තා කන්නේ. දරුවෝ කෑවේ නැත්නම් අම්මා කන්නේ නැහැ. එහෙමයි මේ අම්මලා කියලා කියන්නේ, තාත්තලා කියලා කියන්නේ. ඔය සෙනෙහස, ඔය ආදරය තේරුම් ගන්න ඕනේ. දරුවෙක් මව් කුසේ පිළිසිඳ ගත්තයන් පස්සේ මේ අම්මලා දන්නවා දරුවෝ බිහි කරපු වෛද්‍ය පරීක්ෂණයට කියලා යන්නේ කොහාටද? වෛද්‍යවරු හම්බෙන්න. කුසේ ඉන්න දරුවා ආරක්ෂා කරගන්න ක්‍රමවේද අහගන්න. කන්න ඕන ආහාර මොනවද? නොගත යුතු ආහාර මොනවද? හැසිරෙන්න ඕන විදිය කොහමද? උණු වතුර බොන්න පුළුවන්ද? ඇල් වතුර බොන්න පුළුවන්ද? හයියෙන් යන්න පුළුවන්ද? ඇවිදින්න පුළුවන්ද? විවේකීව කොහොමද ඉන්නේ? උපදෙස් ඔක්කොම ගන්නවා. තාත්තා ඒ කුසට අවශ්‍ය ආහාර, අම්මා කැමති කන්න බොන්න අවශ්‍ය දේවල් කොහොම හරි කුලී වැඩක් කරලා හරි ගෙනල්ලා දෙනවා. බලන්න නැද්ද කියලා? දරු දුක. බුදුරජාණන් වහන්සේ අද උපන් ගමට වැඩපු දවස, රාහුල කුමාරයා පැවිදි කරපු දවස. අද ඔබ මතක තියාගන්න ඇතිනේ පොයේ හින්දා. බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජුගේ මාලිගාවට ගිහිල්ලා ඉන්න වෙලාවේ රාහුල පුංචි කුමාරයා බුදුහාඳුරොත් එක්ක සුරතල් බස් කියා හිටියා. සුරතල් බස් කියා ඉන්නකොට සුද්ධෝදන රජුරෝ ටිකක් නිදාගත්තා. යශෝදරාවත් සිරිහාන්ට ගිහිල්ලා නිදාගත්තා ටිකක්. බුදුහාමුදුරුත් එක්ක කතා කර කර හිටියා. රාහුල කුමාරයා එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ පන්සලට ගියා. සුද්ධෝදන රජුරෝ ඇහැරිලා යශෝදරාවගෙන් අහනවා, "දුවේ කෝ පුතා මුණුබුරා?" දන්නේ නැහැ. බුදුහාමුදුරුත් එක්ක හිටියා, පන්සලටවත් ගියාද දන්නේ නැහැ. ඇඳගෙන හිටපු සරම පිටින් මහපාරේ දිව්වේ මේක මහාන කරලා ඇති කියලා. ශාක්‍ය වංශික පරපුර ගෙනියන්න හිටපු එකම කෙනා. අනිත් අය කලින් ඔක්කොම පැවිදි වුණානේ. චන්න පැවිදි වුණා. සිද්ධාර්ථ පැවිදි වුණා. නන්ද කුමාරයා පැවිදි වුණා. දැන් මේව වුණානේ. ඒ නිසා හිටපු එකම කෙනානේ රාහුල මහාන කරලා ඇති, ඉක්මනින් අරන් එන්න ඕනේ කියලා තමයි කිව්වේ. යනකොට බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා මහාන කරලා
බුදුරජාණන් වහන්සේලා මට කියන්න ඕනේ මෙන්න මේකයි. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා සුද්ධෝදන රජුරෝ ඇඟිල්ල දික් කරලා කියන්නේ බුදුහාරන්ට බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ බුදු වුණත් දරු දුක හඳුනන්නේ නැති කෙනෙක්. කොහොමද කිව්වේ? බුදුහාමුදුරුවනේ මන්සං චින්දිත්වා අට්ටි චින්දිත්වා අට්ටි මිද්දං චින්දිත්වා චින්දිත්වා කියන්නේ සිඳිනවා. බුදුරජාණන් වහන්සේට කියනවා බුදුහාමුදුරුවනේ මේ උල් ආයුධයක් අරගෙන මේ ශරීරයේ මස් සිඳිනවා නම් ඒ සිඳින මස් ඒ වේදනාව මම තාත්තා කෙනෙක් විදියට ඉවසනවා. බුදුහාමුදුරුවෝ දරු දුක ඉවසන්න බෑ. මේ මස් සිඳලා අවසන් වුණාම ඇටකූරු කියලා જાතියක් තියෙනවා. මේ ඇටකූරු කවුරු හරි හිල් කරනවා නම් පසාරු කරනවා නම් ඒ වේදනාව බුදුරජාණන් වහන්සේ මං ඉවසනවා. දරු දුක ඉවසන්න බෑ. මේ ඇටකූරු සිදුරු කරගෙන ගියාම ඇට මිදුළු කියලා જાතියක් තියෙනවා. මේ ඇට මිදුළු කවුරු හරි සිඳිනවා නම් අයින් කරලා දානවා නම් ගලවලා අයින් කරනවා නම් බුදුහාමුදුරනේ වේදනාව තාත්තා කෙනෙක් විදියට මං ඉවසනවා. දරු දුක ඉවසන්න බෑ. ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තාත්තා කෙනෙක් කියන්නේ මේ ලේ මස් නහර ඇට මිදුළු දක්වා කිඳා බහැපු එකක් තමයි දරු දුක කියන එක. ඔබ හිතන්න තාත්තා කෙනෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ඔය දරු දුක ඔය විදියට කියනවා නම් මාස 10ක් කියන්නේ දින 280ක් මේ මව් කුස තුල දරුවා තියාගෙන ජීවිතෙත් මරණෙත් සටනක් අතර නියලිලා මේ ලෝකෙට බිහි කරපු දරුවා බිහි කරපු අම්මා කෙනෙක් දරු දුක කොහොම කියන්න ඕනේද? ඒක මේ අම්මලාට බාරයි. තාත්තා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ ගිහිල්ලා ඔය විදියට කියනවා නම් අම්මා කියන්න ඕන කොහොමද කියන එක මට මේ වචනෙන් කියන්න බෑ. ඔබට හිතා එහෙමයි දරුවනේ අම්මලා තාත්තලා කියන්නේ. ඒ අම්මලා තාත්තලා බුදුන්ට වගේ සලකන්න ඕනේ මේ දරුවා මතක තියාගන්න. හිත රිදෙන වචනයක් කවදාවත් කියන්න එපා. අපමණ රේණුවක වැරද්දක් කරන්න එපා. අම්මා තාත්තා සතුටෙන් තියන්න. අම්මා තාත්තා බුදුන්ට සලකන්න වගේ තමන් අම්මා තාත්තට සලකන්න. තමන්ට අඳින පළඳින කන බොන යන එන හැටි සියල්ල කියලා දුන්නේ අම්මා තාත්තා. ඔබ කොච්චර නාවලැද්ද? කැතකුණු කොච්චර ඇදලැද්ද? ඔබ ලෙඩ වෙච්ච වාර අනන්තයි. ඒ දවස්වල මේ පාරවල් දද තිබුණාට එදා මේ පාරවල් මෙහෙම තියෙන්න නැතුව ඇතිනේ. දුෂ්කර තියෙන්න ඇතිනේ. මෙහෙ ඉඳන් රබුක්කනට යනවා නම් පයින් අරගෙන යන්න ඇතින රෝහලට රෑ 12ටවත් ලෙඩ වෙලා හෙට අරන් යන්නම් කියලා ඉන්නවද? නෑ රෑ 12ට හරි උස්සගෙන දුවනවා. එහෙමයි අම්මලා තාත්තලා දරුවෝ වෙනුවෙන් කැප කරන්නේ. ඒ අම්මලා තාත්තලා වයසට ගියාම ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. මතකද? මෙන්න මේ ටික බලාපොරොත්තු වෙන්නේ. ඒ අම්මා තාත්තා වයසට ගියාම බලාපොරොත්තු වෙනා සිල් ගන්න. ඒ අම්මා තාත්තට සිල් රෙද්දක් නැතිනම් මේ දුව පුතා රැකියාවක් කරන අම්මටයි තාත්තටයි සුදු වඳුමක් මහලා දෙන්න. අම්මේ තාත්තේ අද පෝය යන්න සිල් ගන්න. ඒ අම්මා තාත්තා වෙදින් කොච්චර සතුටෙන් මේ ශාලාවේ වාඩි වෙලා සිල් ගනීද? අම්මේ අද පන්සලේ කටින පිංකම. අම්මා තාත්තා දෙන්නම ගිහිල්ලා මේ අටපිරිකර දෙකක් අරගෙන එක්ක මේ සිවුරු දෙකක් අරගෙන අම්මා තාත්තට පින් සිද්ධ වෙන්න පූජා කරන්න. යන මුදල නෙමෙයි. ඒ මුදලට වඩා කැපකිරීමක් ඔබ වෙනුවෙන් අම්මා තාත්තා කරා. සිද්ධ කරලා දෙන්න දරුවෝ. කොහේ හරි වන්දනා ගමනක් යනවා. අම්මා තාත්තට යන්න සල්ලි නැහැ. එහෙම යන්න සල්ලි නැතේ කොච්චර ඉන්නවද බලන්නකෝ. පිරිකරක් පූජා කරගන්න බැරි අය කොච්චර ඉන්නවද බලන්නකෝ. අපි දන්නවනේ. මට සමහර අය කියන හාමුදුරුවනේ මේ පිරිකර පූජා කරන්නේ මගේ දුවට පින් සිද්ධ වෙන්න. දුව ගත්ත පළවෙනි පඩියෙන් මට හාමුදුරුවනේ මේ දුන්න මොකක් හරි පූජා කරන්න කියලා. හාමුදුරුවනේ මේ ලයිට් බිලට මන් දෙන්නේ මගේ පුතා දීපු සල්ලි. මට බෙහෙත් ගන්න කියලා දුන්නේ මං ඉතින් ඒක තියාගත්තා. මේ පන්සලේ පිටට දෙන්න. මේ පන්සලේ හදන ගොඩ නැගිල්ලට දෙන්න. මේ බෝධි ප්‍රාකාරේ කොච්චර ලස්සනද බලන්න. මේකට අම්මලා තාත්තලා කොච්චර සල්ලි දෙන්නද බලන්න. දරුවෝ දීපුවා. ඉනේ ගැට ගහගෙන තියාගෙන ඉඳලා අනේ හාමුදුරනේ මේකෙන් මේක හදන්න ලස්සනට අපිට වඳින්න. අද ඒ අම්මලා බලන්න මෙතන වාඩිලට මේක දැකලා කොච්චර සතුටු වෙනවද කියලා. මං අර එනකොටත් කර පල්ලෙහා මළුවේතර ගල් ටිකක් අල්ලලා ලස්සනට අදපුවාම හරි හොඳයි. ඒකත් කරන්න. කට්ටිය එකතු වෙලා. හරි ලස්සනයි. ඊළඟට ඒ අම්මා තාත්තට වන්දනා ගමනක් යන්න ඕනේ. සල්ලි නෑ. අපි හිතමු අනුරාධපුරේ යනවා. රුවන්වැලි සෑය වන්දනා කරන්න යනවා. ජයශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න යනවා. එහෙම නැත්නම් පොළොන්නරුව යනවා. සෝමාවතිය වඳින්න යනවා. සල්ලි නෑ. ගමෙන් බස් එකක් යනවා. අම්මා තාත්තා කතා අනේ ගමෙන් නම් බස් එකක් යනවල අපිට ඉතින් යන්න සල්ලි නෑනේ. දුව පුතාවත් දුන්නොත් තමයි.
දඹදිව යවන්න බැරි නම් ඒ වන්දනා ගමනවත් යවන්නකෝ සල්ලි දීලා. බස් එකට අම්මේ තාත්තේ මං සල්ලි දුන්නා. මෙන්න මේ වියදම අතේ තියාගන්න අරගෙන යන්න. ඒ අම්මයි තාත්තයි අර බස් එකේ එක සීට් එකේ වාඩි වෙලා යනකොට ඒ අම්මා තාත්තා මොනවද කියන්නේ? අනේ ඇත්තට අපි දෙන්න අද මේ ජයශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වඳින්නේ, අද රුවන්වැලි මහා සෑය මේ මහා තූපය වඳින්නේ අපේ දුවට පින් සිද්ධ වෙන්න, අපේ පුතාට පින් සිද්ධ වෙන්න, අපේ දරුවෝ තමයි අපට මේ සල්ලි දුන්නේ. ඒ නිසා අපේ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ. කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ. ජයශ්‍රී මහා බෝධියට ගිහිල්ලා පඳුරක් ගැට ගහලා අම්මා තාත්තා ඉන්නේ. රුවන්වැලි සෑයට ගිහිල්ලා පඳුරක් දාලා ඉන්නේ අපේ දරුවෝ ආරක්ෂා කරන්න කියලා. එහෙමයි අම්මලා තාත්තලා. බලන්න ඔය සතුට ගන්න පුළුවන් දරුවන්ට බැරි නෑ. හිතට ගන්න පොඩ්ඩක්. පොඩි වෙනසයි කරන්න තියෙන්නේ. අම්මා තාත්තා පන්සලේ සිල් අරගෙන ඉන්නවා. දරුවෝ ටික හැන්දෑවේ 3ට 4ට එන්න අර බෝතලයකට තේ ටිකක් දාගෙන අරගෙන එන්න. ඇවිදිලා අම්මේ මෙන්න තේ ටික ගෙනාවා බොන්න. කොච්චර අනේ බලන්නකො දුව පුතා අපිව බලන්න පන්සලට ආවනි. තේ ටිකකුත් හදාගෙන ඇවිදිලා. ඉන්න තවත් පිරිසට තේ ටික බීලා දීලා බෙදාගෙන බොනවා. කොච්චර සතුටු වෙයිද? පන්සලේ පින්කම කරනකොට දරුවෝ පිරිකරක් අරන් දුනාම කොච්චර සතුටු වෙයිද? ගෙදර අම්මා තාත්තා මල් පූජා කරන්නේ පරිසරේ හැදිලා නැහැ. අම්මා තාත්තා එක්ක ඒකට කැමති නැහැ. ගෙදර බුදු කුටියක් හදන්න. අම්මේ තාත්තේ වල මල් පූජා කරන්න. රූපවාහිනිය හරි මොකක් හරි බෞද්ධ නාලිකා එහෙම තියෙනවනේ. ගුවන්විදුලියේ තියෙනවනේ. රේඩියෝ එකක් ටීවී එකක් ගෙනල්ලා තියන්න. අම්මේ අද බණ යනවා අහන්න. ඒ අම්මා තාත්තා වාඩිලා බණ ටික කොච්චර ලස්සනට අහයිද? දරුවෝ හදලා දෙන්න බැයිද දරුවන්ට? බලන්නකෝ අපට මේ ජීවිතේ කොච්චර කරන්න පුළුවන්. අම්මා තාත්තා මැරුණාන් පස්සේ හාමුදුරුවෝ 50ක් 100ක් වඩම්මවල පාංශපොලේ දෙන්නයි දානේ දෙන්නයි අටපිරිකර 100ක් පූජා කරන්නයි බලාපොරොත්තු වෙන්න එපා. ඔය පූජා කරන අටපිරිකර පූජා කරන අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ පින්කමක් කළා දිගාසිරි ප්‍රාර්ථනා කරලා. අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නේද්දි දානමාන ටිකක් දීලා ආශිර්වාද කරන්න. බෙහෙත් ටික මාසෙට වතාවක් අම්මා තාත්තට ගෙනල්ලා දෙන්න. අම්මේ මේ බෙහෙත් ටික බොන්න, තාත්තේ මේ බෙහෙත් ටික බොන්න. අම්මා තාත්තා නිරෝගීව ඉන්න. මොනවද අඩුපාඩු? අවශ්‍ය පිටි එකක් ගෙනල්ලා දෙන්න. කොච්චර ජීවිතය අපට වෙනස් කරන්න පුළුවන්ද බලන්න. මෙන්න මේ දේවල් දරුවෝ කරන්න, මේ දේවල් කරන්න නම් දරුවෝ තුළ ගුණධර්ම ටික තියෙන්න ඕනේ. දරුවෝ තුළ සාර ධර්ම ටික තියෙන්න ඕනේ. ආචාර ධර්ම පද්ධතිය තියෙන්න ඕනේ. පන්සල ඇසුරු කරන්න ඕනේ. වැඩිහිටියන් ඇසුරු කරන්න පිළියෙ යුත්තම් පුදන්න ඕනේ. යහපත් පුණ්‍යවන්ත විදිහට ජීවිතය ගොඩනගා ගන්න ඕනේ. එහෙම ජීවිත හරි ලස්සන වෙනවා. එහෙම නැති ජීවිත අද මම මුලින් කිව්වේ කී දහහක් මේ මාළු මඩම් වල ඉන්නවද? පහුගිය කාලේ බලන්නකො බලු කූඩු වල දාලා, අනාථ නිවාස වල ගිහින් දාලා, මහමග ගෙනත් දාලා, අසරණ වෙලා, මහපාරේ වැටිලා, ඉදලෙන් කොස්සෙන් ගහලා ගෙයින් එළියට දාන්නේ, තල්ලු කරලා දාන්නේ, ලේ සොලවන්නේ. අජාසත්තලා වෙන්න එපා දරුවනේ. අජාසත්තලා වෙලා අපායන්ට පාර හදා ගන්න එපා. අජාසත්ත රජුරෝ බුදුරජාණන් වහන්සේ දැකපු කෙනෙක්, බුදුරජාණන් වහන්සේට දන් දීපු කෙනෙක්, බුදුරජාණන් වහන්සේට ආරාම හදලා පූජා කරපු කෙනෙක්. හැබැයි අද ඉන්නේ කොහෙද? අපායේ. බුදුන් දැකලත් නිවන් දකින්න බැරි වුණා. තාත්තා මරපු ආනන්තරී පාප කර්මයට අත ගැහුවා. බුදුන් දැකලත් බණහලත් ළඟ වාඩි වෙලා ඉඳලත් විමුක්තිය අවබෝධ කරගන්න බැරි වුණා. අපායටයි පාර හදාගත්තේ. ඒ නිසා අම්මලා තාත්තලාට අත උස්සනවා කියන්නේ, පහර දෙනවා කියන්නේ, ඒ අයගේ ලේ සොලවනවා කියලා කියන්නේ සංසාරයේ උපදින ආත්මයක් පාසා ඒ විපාක විඳවන්න වෙනවමයි. ඒකෙන් ගැලවෙන්න ඔබට කවදාවත් පුළුවන්කමක් වෙන්නේ නැහැ. මේ කාරණා ටික හිතට ගන්න පින්වතුනි. මේ ටික හිතට අරගෙන ඊටාම සත්පුරුෂ ගුණවන්ත පුණ්‍යවන්ත විදිහට ජීවිතේ ගොඩනගා ගන්න. පන්සලේ දියුණුව ගැන ප්‍රාර්ථනා කරන්න. පන්සලට නිතර එන්න. පන්සලත් එක්ක බැඳීමෙන් කටයුතු කරන්න. ඔබ යහපත් ජීවිතයක් කරා ඔබට යන්න පුළුවන්. බණපදයක් අහන්න, සිල් ගන්න, බණ භාවනා කරන්න. අම්මා තාත්තට මේ පහසුකම් සියල්ල අදලා දෙන්න. යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඕන් ඔය කාරණා ටික පින්වතුනි
හොඳට මතක තියාගත්තොත් අද මෙතනින් නැගිටින්නේ ඔබ ජීවිතයේ බොහෝ දෙයක් එකතු කරගෙන. ඔබට වැරදිච්ච දේවල් අම්මලා තාත්තලට වැරදිච්ච දේවල් අද නිවැරදි වෙනවා දරුවන්ට මේ දේවල් කරන්න ඕනේ. දරුවන්ට වැරදිච්ච බොහෝ දේවල් තියෙන්න පුළුවන්. දරුවෝ අද හිතනවා මම අද ඉඳන් ඒ වැරද්ද කරන්නේ නැහැ. මගේ අම්මට තාත්තට බුදුන්ට වගේ මම සලකනවා. ඒ අම්මට තාත්තට අවශ්‍ය පහසුකම් ටික මම හදලා දෙනවා. අම්මා තාත්තා මැරෙනකන් අවසාන උස්ම ටික එළනකන් සතුටෙන් තියන්න දරුවෝ මතක තියාගන්න. ඒ ආශිර්වාදය ඒ අම්මා තාත්තා කරන ආශිර්වාදය දරුවන්ට සංසාර ජීවිතේටම බලපානවා. ඒ නිසා මේ කාරණා ටික පින්වතුනි හිතට ගන්න. ඒ නිසා මම ඊට වඩා ධර්ම දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය කාරණා ටික මේ පින්වතුන් හොඳට අවබෝධ කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබ අපි හැමදෙනාම හොඳ එක බැඳීමකින් යන්න ඕනේ. ගහට පොත්තට ගහත් ඒ වගේ පන්සලයි දායකයෝ අතර හොඳ බැඳීමක් තියෙන්න ඕනේ. ඒ බැඳීම ගොඩනගෙන්න නම් ඔබේ පෞල් ජීවිතේ ලස්සන වෙන්න ඕනේ. ඔබේ අම්මා තාත්තගේ ජීවිතේ ලස්සන වෙන්න ඕනේ. ඔබ සාරවත් දේවල් ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ සාරවත් ජීවිතයක් තුළ සාරවත් දෙයක් ඔබට දකින්න පුළුවන්. ඔබේ මුළු ජීවිතේම සතුටක් කරා ඔබට යන්න පුළුවන්කම තිබෙනවා. මේ කාරණා ටික හිතට අරගෙන කටයුතු කරන්න කියන එක මා බොහොම කාර්යයක මතක් කරමින් මේ දේවනාරායන පරපුරේ මිය පරලොව ගිය අම්මා තාත්තා ඇතුළු යම් පිරිසක් මිය පරලොව ගිහිලා පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු දෙනාටත් මේ පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය යම් පිරිසක් ඇතිනම් ඒ හැම දිනාටමත් මෙපින් අනුමෝදන් වෙලා සසර දුකෙන් අත මිදලා කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්න හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ ශාරද පඬිත හාමුදුරුවෝ මේ පින්කමට විශාල කැපකිරීමක් කරා. පුංචි හාමුදුරුවෝ විශාල කැපකිරීමක් කරා. බොහොම උන්වහන්සේලා මේ විහෙර විහාර දියුණු කරගෙන ආලෝකමත් කරගෙන ශිෂ්‍ය පොඩි ආම්දුරන් වහන්සේලා අදාගෙන ගුණධර්ම කියලා දීලා දායකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරලා ඉදිරියට යන්න බොහෝ කැපකිරීම කරනවා. ඒ නිසා උන්වහන්සේලාගේ ශාසනික ජීවිතය ආලෝකමත් වේවා. මේ විහෙර විහාර තව තවත් දියුණු වේවා. මේවා ආලෝකමත් වේවා. එහෙම ආලෝකමත් කරන්න මේ දායක පිරිසට ශක්තිය ධෛර්යය උදා කරගන්න හේතු වේවා කියලත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි මෙතෙක් රැස් කරගත්ත සියලු පින් මේ සම්බුද්ධ ශාසනයේ බාහිර වැඩවසන විසුද්ධි ආම්දුරන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. අලුත් නුවර දැඩිමුණ්ඩ දේවස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. කතරගම දෙවි හාමුදුරන්ට මේ පින් අනුමෝදන් වේවා. සෝවාන් ඵලයේ පිහිටියා වූ සමන සමන්දිව රාජෝත්තමයන්න් වහන්සේට පින් අනුමෝදන් වේවා. මේ බෝධිරාජයන්න් වහන්සේ අභියස වැඩ ඉන්න යම් දෙවි දේවතාවුන් වහන්සේලා කොටසක් ඇතිනම් ඒ දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වුණා වූ දෙවියන් සතුට සිතින් ඔබව ආරක්ෂා කර දෙවත්වා. ඔබටත් දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් අපි හැමදෙනාටම අවසානයේ උතුම් අමා මහ නිවන් අවබෝධ කරගන්න මේ තුලින් හේතු වාසනා වේවා කියලා හැමදෙනාම පින්වතුනි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. උතුම් ධර්ම දේශනාවෙන් ඔබ හැම දිනාටම උතුම් අමා මහ නිවන් අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උතුම් ධර්ම දේශනාව පින්කම සිද්ධ කරන්නට යෙදුනේ ගුවන්විදුලි විචිත්‍ර ධර්ම දේශක දම්ගුණ මාධ්‍ය නාලිකාවේ නිර්මාතෘ කුබල්දිවල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙනේ නියෝජ්‍ය පරිවර්තනාධිපති ගල්අතර ශ්‍රී විද්‍යාරාමාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන විභූෂණ ශාස්ත්‍රවේදී මණ්ඩාවල අපේ අති ගෞරවනීය හාමුදුරන් වහන්සේ විසින් එනිසා අම්මලාගේ තාත්තලාගේ වැඩිහිටියන්ගේ ජීවිත සකස් කරගන්න දරුවන් හැටියට දරුවන්ගේ ජීවිත කොයි විදිහට ධර්මානුකූලව පවත්වාගෙන යන්නට
ගම පන්සල කියන ලැබදියාව තුළ ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නට ඕනි ආකාරය පිළිබඳව මේ කෙටි වේලාව තුළ බොහෝ ගැඹුරු ධර්ම කාරණා ඊටම සරලව ඔබේ මගේ අපේ ජීවිතවලට ගලප ගන්නට වටිනා වූ දහම් කරුණු රාශියක් අද මේ අවස්ථාව තුළ උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා ඒ උතුම් වූ දේශනාව අපේ ජීවිතය තුළ නිවැරදි කරගන්නට, සකස් කරගන්නට, මේ ජීවිතේ ධර්මානුකූලව ගොඩනගා ගන්නට අද දවසේ සිදු කරන ධර්මානුශාසනාව, ධර්ම දේශනාව ආශිර්වාද ධර්ම දේශනාවක් හැටියට සිහිපත් කරන්නට පුළුවන්. ඒ නිසා අපි මේ වෙලාව තුළ අපි විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනාවන් ආශිර්වාදයන් අපි සිද්ධ කරමු. අතිගෞරවනීය හාමුදුරන් වහන්සේට අපේ ආරාධනාව පිළි අරගෙන මේ මොහොත තුළ අප කෙරෙහි ඔබ කෙරෙහි අනුකම්පාවකින් යුක්තව කොතෙකුත් ආගමික කටයුතු තිබුණත් අපේ ආරාධනාව පිළි අරගෙන අද මේ විහාරස්ථානයට වැඩම කරලා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් වූ සුවිශේෂී ධර්ම දේශනා පින්කම සිදු කිරීම සම්බන්ධව එනිසා උන්වහන්සේගේ ඉදිරි ශාසනික කටයුතු, උන්වහන්සේගේ ඉදිරි ආගමික කටයුතු, ඒ වගේම අපි වෙනුවෙන් ඔබ වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී භාවයම ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිද්ධ කරනවා කොටගම ගොඩපාර දේවනාරායන මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනා විසින්, විශේෂයෙන්ම දේවනාරායන මහත්මයා, ඒ වගේම කරුණා දේවනාරායන මහත්මිය කියන ආදරණීය දෙමාපියන් දෙපළට ආශිර්වාදයන් සිද්ධ කරන්නටත්, ඒ වගේම තමයි විදේශගතව සිටින අමිත දේවනාරායන මහත්මයාගේ රැකිරක්ෂා සර්වපකාරයෙන්ම සාර්ථකමත් වේවා. ඒ වගේම එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම විදේශගතව අධ්‍යාපනය ලබන සිතුමිනි පූර්ණිමා දියණියගේ අධ්‍යාපන කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථකමත් වේවා කියන ආශිර්වාදයක් මූලික කරගෙන, ඒ වගේම මේ පරලෝයන්ට යෙදුන කපිල දේවනාරායන මහත්මයා හා තරංග සංජීව මහත්මයා ඇතුළු පවුලේ හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නටත්, ඒ වගේම මේ ධර්ම දේශනා පින්කම සඳහා නන් අයුරින් උදව් උපකාරයන් සිද්ධ කරන්නට යෙදුන හැම දිනාටම ආශිර්වාදයන් සිද්ධ කරන්නත් දේවනාරායන පවුලේ හැම දිනාමත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා උතුම් වටිනා අරමුණු රාශියක් පෙරදැඩිව තබාගෙන තමයි අද ඔබේ විහාරස්ථානයේ මූලික කරගෙන මේ හැම දිනාටම බණපද ටිකක් ශ්‍රවණය කරන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා දෙමින් මේ පින්කම සඳහා විශාල වෙහෙස මහන්සියක් වෙමින් තමන්ගේ දායකත්වයේ ලබලා දෙන්නට යෙදුණා. ඒ නිසා මම සතුටු වෙනවා අපේ දායක පින්වතුන්ගේ මූලිකත්වයේ ඇතිව අද පුර පසළොස්වක දවස විශේෂයෙන්ම මට වුණත් මේ කටයුතු මට එකින් එක සංවිධානය කරන්නට තරම් මට කාලයක් තිබුණේ නැහැ. නමුත් මේ දායක පින්වත් පිරිස වටා අනෙක් හැමදෙනාම එකතු වෙලා අවශ්‍ය කටයුතු මනාව පිළිවෙලට සංවිධානාත්මකව බොහොම ලස්සනට ඒ වැඩ කටයුතු සංවිධානය කරලා අපේ අවවාද අනුශාසනාවන් පරිදි කටයුතු සංවිධානය කිරීම පිළිබඳ විශේෂයෙන්ම අපි සතුටු වෙනවා, ඔබට ආශිර්වාද කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකම තමයි. අපි මූලිකත්වයේ අරගෙන පින්කම් කරනවට වඩා අපේ අවවාද අනුශාසනා පිළි අරගෙන ඔබ මූලිකත්වයේ අරගෙන මේ පින්කම් සංවිධානය කරන්නට මූලිකත්වයේ ගැනීම පිළිබඳව අපි අතිශය සතුටු වෙනවා. ඒ නිසා ඔබට එවැනි පින්කම් දහම් තව තවත් ඔබේ ජීවිතය තුළ සිද්ධ කරගන්නට, අපේ ජීවිතය තුළ සිද්ධ කරගන්නට ඔබට මට අපි හැම දිනාටම වාසනාවන්ත භාවය, පුණ්‍යවන්ත භාවය ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම දේවනාරායන මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනා වටා අපේ සතර පේරුවේ දායක පින්නතුන් එකතු වුණා. ඒ වගේම අපේ දහම් පාසලේ ශිෂ්‍ය දරුවන් එකතු වුණා. ඒ වගේම ගමේ තරුණ ප්‍රජාව එකතු වුණා.
මේ ආදී වශයෙන් හැමදෙනාගේ එකතු වීම මත තමයි අද මේ අසිරිමත් මහ පිංකම බොහොම අලංකාරමත් පිංකමක් බවට පත් කරගන්නත් වටිනා පිංකමක් බවට පත් කරගන්නත් ඔබට අපිට ශක්තියක් ලැබුණේ. ඒ නිසා ඒ ශක්තිය ඒ ආශිර්වාදය අපි කවදත් අපේ විහාරස්ථානයේ සිද්ධ වෙන සෑම කටයුත්තකදීම අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පින්නතුන් මූලිකත්වයේ ගත්තට ඒ වටා හැමදෙනාම එකතු වෙලා ඒ හැමදෙනාටම ලොකු ශක්තියක් වුණා මේ කටයුතු සිද්ධ කරන්නට. ඒ නිසා තනියෙන් කරන පින්කමකට වඩා සාමූහිකව එකතු වීම තුළ පරිවාර සම්පත්තිය ලබා ගන්න පුළුවන්. කුසලයක් ලැබෙන ආකාරයට හැමදෙනාගේම සහයෝගය ඇතිව මේ පින්කම සිද්ධ කිරීම තව පැත්තකින් වටිනාකමක් තිබෙනවා. ඒ නිසා මේ පින්කමට උදව් උපකාර කරපු ඒ වගේම සහ සම්බන්ධ වුණ ශ්‍රම දායකත්වයේ ලැබලා දුන්න හැමදෙනාම අපි මේ වෙලාව තුළ ඉතාමත් පුණ්‍යානුමෝදනාත්මකව අපි මේ වෙලාව තුළ සිහිපත් කරනවා. හැමදෙනාටමත් අපි මේ වෙලාව තුළ මේ උතුම් කුසලානිසංසයන් හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Sadhu, 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 silavantam gunavantam Sa